මට කවුරු කියන මට කවුරු හරි පොඩ්ඩක් කියන්න බලන්න මා හොඳට ඇහෙනවද කියලා ඔයාලට ක්ලියර්ලි sound rather clear. clear නේද? right okay thank you. හරි. අද ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන තමයි අපි කතා කරන්නේ. හරි? අම්මලා දරුවන්ට දරුවන්ව දැනුවත් කරන්න ඉස්සෙල්ලා අපි දැනගෙන ඉන්න ඕන දේවල් නේද? කොහොමද කියලා. ඉතින් මේ කාලේ හැටියට ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙත් එක්ක බලද්දී අපේ රටේ නොදැනුවත්කම හින්දා මෙන්න මේ මාතෘකාව බොහෝ බරපතල විදියට කතා වෙනවා සෝෂල් මීඩියා වල අපි දකිනවා ප්‍රසිද්ධ මාධ්‍ය අපි දකිනවා මම හිතන්නේ ඔයාලා දැනුවත් ඇති අද මාතෘකාව පිළිබඳව සමහර විට මෙතන පොඩි මම පැහැදිලි කිරීමක් පොඩ්ඩක් කරන්න සමහර විට මෙතන අලුතෙන් එකතු වෙලා ඉන්නවත් දන්නේ නැහැ දෙමාපියෝ අපේ ගෲප් එකට එයාලට මම පොඩ්ඩක් කියන්නම් අපේ මේ සෙෂන්ස් 10ක් යනවා මේ SCB එකෙන් ඔයාලට මේ දීලා තියෙන parental awareness එක දීලා තියෙන program එක තමයි මේක additional sessions 10ක් ඔයාලට එකතු වෙනවා ඔයාලගේ දරුවන්ගේ මේ program එකට අමතරව මේක දරුවන්ට කොහොමද ඔයාලගේ අර smart brain and language development program එක දරුවන්ගේ මොළයට කොහොමද බලපාන්නේ කියලා psychologically එහෙම නැත්නම් මනෝවිද්‍යාත්මකව පැහැදිලි කිරීම කරන session එක තමයි මේක. මේක වැදගත් වෙන්නේ දරුවන්ට නෙවෙයි මේ මනෝවිද්‍යාත්මකව අපි කතා බහ කරන එක වැදගත් වෙන්නේ දෙමාපියන්ට. මෙතන දරුවෝ තියලා දෙමාපියෝ වැඩ කර ඉන්න එපා. පුළුවන් නම් දෙමාපියෝ වැඩ කරගෙන ඉන්න ගමන් අහගන්න. එහෙම නැත්නම් දෙමාපියෝම මේක අහගන්න. මොකද දරුවන්ට කතා කරන්න ප්‍රෝග්‍රෑම් එකක් නෙවෙයි. අද විශේෂයෙන් අද අපි කරන මාතෘකාව ගැන ඔයාලා මේ වෙනකොට දැනුවත් ඇති sex education කියන එක. ඒ කියන්නේ දරුවන්ගේ ආරක්ෂාව සහ නිවසේදී ලිංගික අධ්‍යාපනය කියන එක. ඉතින් සමහර දේවල් ගැන කතා කරද්දී පොඩ්ඩක් බරපතල කාරණා ගැන දෙමාපියන්ට අපි අත්දැකීම් ගැන කතා බහ කරද්දී පැහැදිලි කිරීම කරන්න සිද්ධ වෙන හින්දා දරුවන්ව පොඩ්ඩක් එහාට මෙහාට අද කරත් ප්‍රශ්නයක් නැහැ. රයිට් කමක් නැහැ. ඔයාලා හොඳින් අහගන්න දෙමාපියන්ට තමයි මේක හරියම වැදගත් වෙන්නේ මේ කාලේ. ඊට ඉස්සෙල්ලා මම විනාඩියක් අරගෙන පොඩි ස්ක්‍රීන් ෂෙයා එකක් කරනවා. ඒක පොඩ්ඩක් තත්පරයක් පොඩි එකක් එක බලලා ඉමු. හරි මං හිතන්නේ ඔක්කොම දකින්න නැති ඒක නේද මොකක්ද දැක්කම හිතුනේ ඒක කොළුව කැක්කුමයි වගේ දැනෙනවා නේද ඒ ටොපික්ස් ටික දකිද්දි නේද ඉතින් ඔය හැම දෙයක්ම සිද්ධ වෙන්නේ නැත්තේ කාගේ වරදක් කියලා කාටවත් අපිට ඇඟිල්ල දික් කරන්න බෑ අපේ නොදැනුවත්කම එහෙම නැත්නම් දෙමාපියෝ දරුවන්ව හරියට දැනුවත් කරලා තිබ්බනම් ඒ දරුවන්ට ඔය වගේ අවස්ථාවල වලින් 100%ක්ම ගැලවෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ උපදෙස් ටිකක් තමයි අද අපි කතා කරන්නේ. ඉතින් මම මුලින්ම කැමති අහන්න ඔයාලගෙන් ආදරණීය දෙමාපියනි දැන් 19 දෙනෙක් ඉන්නවා. දැන් සෙෂන් එක හරියටම පටන් ගමු. ඔයාලා හිතනවද sex education කියන එක එහෙම නැත්නම් ලිංගික අධ්‍යාපනය කියන එක දරුවන්ට දීම වැදගත් කියලා? සමහරු හිතනවා ඇති වැදගත් කියලා. සමහරු හිතනවා ඇති ආපෝ ඕවා දරුවන්ට උගන්වන්න හොඳ නෑ. ඕවා සමහරු ඉන්නවනේ කියනවනේ කුණුහරුප ඕවා නේද? සමහර එක මතිමතාන්තර දරන මිනිස්සු මේ සමාජයේ ඉන්නවා. ඉතින් මේ මිනිස්සුන්ට අපිට ඇඟිල්ල දික් කරන්න බෑ. ඒක එයාලගේ පැටර්න් එක. හැබැයි අපි දැනගන්න ඕනේ හරියට අපේ දරුවන්ව දැනුවත් කරලා තියන්න ඉස්සල්ලාම දැනගන්න ඕනේ මොකද්ද මේ ලිංගික අධ්‍යාපනය කියන්නේ කියලා. ගොඩක් අය හිතන් ඉන්නේ ලිංගික අධ්‍යාපනය කියන්නේ මේ සාමාන්‍යයෙන්
මම මේක ඕපන් කියන්නම්. මෙතන ඔක්කොමලා වැඩි හිටියෝ ඉන්න හින්දා සාමාන්‍යයෙන් කාන්තාවක් සහ පුරුෂයෙක් අපි ඒ වචනයම කියමු සංසර්ගයේ යෙදෙන අවස්ථාව කියන එකනේ අපි සාමාන්‍ය ලිංගිකත්වය කියලා කියන්නේ. ඒ ලිංගිකත්වය දරුවෙකුට උගන්වන එක නෙවෙයි ලිංගික අධ්‍යාපනය කියලා කියන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ලිංගික අධ්‍යාපනය කියලා කියන්නේ ආදරණීය දෙමාපියනේ දරුවෙක්ගේ දරුවෙකුට මොකක් හරි sexually abuse එකක් ඒ කියන්නේ ලිංගිකව සිදුවෙන හිංසනයක් ලිංගිකව සිදුවෙන හිංසනයක් සිදුවෙන්න පෙර නිමිති පේනකොට ඒ දරුවන්ට අපි දැනුවත් කරලා තියෙනවා නම් මේ දේවල් ඔයාලට දැනෙනවා නම් පුතේ මේ තැන් වලින් අයින් වෙන්න. මේ කවුරු හරි කාට හරි මේව කියන්න. එහෙම කියලා කියන්න තරම් මේ දරුවෙක්ව දැනුවත් කරලා අපි තියනවා නම් අන්න ඒක තමයි අපි කියන්නේ ලිංගික අධ්‍යාපනය කියලා. එහෙම නැතුව අර වෙන මිනිස්සු හිතාගෙන ඉන්න දේ ගැන නෙවෙයි ලිංගික අධ්‍යාපනය කියලා කියන්නේ. සෙක්ස් කරන විදිය උගන්නන එක එහෙම නෙවෙයි. ඒකෙන් දරුවෙක්ට කොහොමද වෙන ඉෆෙක්ට් එක කොයි වගේද? ඒක ඔයාට මෙහෙම වෙන්න පුළුවන් පුතේ. කවුරු හරි මේ වගේ දෙයක් ඔයාට කරොත් ඔයා අම්මිට ටක් ගාලා කියන්න ඕනේ. ඔයාට මේ වගේ දෙයක් දැනෙනොත් එහෙම ඔයාට ටක් ගාලා එතනින් අයින් වෙන්න ඕනේ, කෑ ගහන්න ඕනේ. අන්න ඒ වගේ දරුවන්ට අපි උගන්වලා තියෙන්න ඕනේ. ඉතින් ඊට ඉස්සෙල්ලා අපි දැනගෙන ඉන්න එපා නේද? මේ මොනවද මේ කරුණු කියලා. ඉතින් මම කැමතියි ඔයාලට කියන්න අපි අර ඉස්සෙල්ලාගේ ටොපික්ස් ටික ඔයාලා දැක්කනම් අපිට කලකිරෙනවා නේද? ඔය අපේ රටේ වෙන දේවල් ඔය අපි නිකන් දන්න 4ක් 5ක්. ඉතින් මගේ අත්දැකීමක් එක්කම මම පටන් ගන්නවා. මට මේක ડોක්ටර් කෙනෙක් කිව්ව එකක්. ඒ ડોක්ටර්ගේ යාළුවෙක්ගේ සායනයකට පුංචි අවුරුදු 13ක ගෑනු දරුවෙක් ඇවිල්ලා තියෙනවා මොකක් හරි ලෙඩකට බෙහෙතක් ගන්න. බෙහෙත් ඒ දරුවා හොඳට මාසෙකින් ඉඳලා තියෙනවා. ඊට පස්සේ එයාට බ්ලඩ් ටෙස්ට් වගේක් කරන්න සිද්ධ වෙලා තියෙනවා. බ්ලඩ් ටෙස්ට් වලදී එයාට අහුවෙලා තියෙනවා ડોක්ටර්ස්ලාට මේ දරුවට බරපතල ලිංගික රෝගයක් සමාජ රෝගයක් වැළඳිලා තියෙනවා කියලා. හරිද? ඊට පස්සේ ටිකක් කතා කරලා හොයලා බලද්දී ඒ දරුවට එක වැළඳිලා තියන්නේ දරුවගේ බොයිෆ්‍රෙන්ඩ්ගේ. හරි? මේ ගෑනු දරුවට අවුරුදු 13යි බොයිෆ්‍රෙන්ඩ් කියලා කිව්වට මහලුකු බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නෙවෙයි අවුරුදු 15ක ඊට වැඩි අවුරුදු 2ක් ලොකු පිරිමි ළමයි. ඉතින් හිතන්නකෝ එයාගෙන් තමයි මේ දරුවට මේක වැළඳිලා තියෙන්නේ. ඉතින් එතකොට අර පිරිමි දරුවට කොහොමද වැළඳිලා තියෙන්නේ කියලා මේ ડોක්ටර්ස්ලාට ප්‍රශ්නයක් ආවා. ඒක ඒ දරුවත් එක්ක කතා කරලා බලද්දී ඒ දරුවට ඒක වැළඳිලා තියෙන්නේ වැඩිහිටි කාන්තාවක්ගේ. ඉතින් බලන්න කොහොමද මේවා පැතිරෙන්නේ කියලා. ඉතින් දරුවෙක් නොදැනුවත්කම හින්දා එක එක්කෙනාගේ ආසාවන්ට වහල් වෙලා දරුවෙක්ව මේ වගේ අපයෝජනයට ලක් වෙලා. ඒ කියන්නේ අපේ රටේ හැටියට අවුරුදු 16ට අඩු කිසිම ගෑනු දරුවෙකුට කිසිම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ ලිංගිකව එකතු වීම තහනම් අපේ ලංකාවේ හැටියට. ඒක තහනම්. ඉතින් ඒ පිරිමි දරුවනුත් එහෙම තමයි. ඉතින් දරුවෝ කියලානේ අපි අඳුරන්නේ සාමාන්‍යයෙන් 16ට පහලින්. එතකොට දරුවන්ගේ ලෝකේ ඒව නැහැ. හැබැයි දරුවන් දැනුවත් වෙලා ඉන්න ඕනේ. අපි ඉස්සර අවුරුදු 20 දී 25 දී කරපු ඒවා හොඳට මතක තියාගන්න අදින්නේ දෙමාපියන් දරුවෝ දැන් කරන්නේ අවුරුදු 10 11 12 13 වසර නෙවෙයි වයස්වල. ඒ වයස්වල තමයි දරුවෝ ඒ දේවල් ගැන කුතුහලය ඇති කරගෙන ඒ දරුවෝ ඒවා ප්‍රැක්ටිකලි කරන්න හදනවා. සමහර අය ඒවට ගොඩක් අර සෝෂල් මීඩියාස් වල දැන් ගොඩාක් කුළුප්පලා දක්වනවානේ. ඒ වගේ එක වෙබ්සයිට් තියෙනවා. මේවා මාධ්‍ය මේ අපි කියන්නේ වෙබ් සයිට්ස් තියෙනවා එක ඕවට ගිහිල්ලා දරුවෝ එක එක්ස්පීරියන්ස් කරලා දරුවෝ දැන් ඉස්සරට වඩා නෙවෙයි මේ දරුවෝ මම කියනවානේ හැමදාම අතින් කටින් තාක්ෂණය අරගෙන ඉන්න ආපු දරුවෝ. ඉතින් ඒ දරුවෝ අපිට වැඩිය හරිම දක්ෂයි. ඒ දරුවන්ට එක දේවල් හොයාගෙන යන්න පුළුවන්. ඉතින් වැරදි පාරේ යන්න තැන හොයාගත්ත දරුවෝ තනිකර යන්නේ වැරදි පාරේ. ඉතින් මේ අර දරුවා අවුරුදු 15 එයාට හැදිලා තියෙන වැඩිහිටි කාන්තාවගෙන්. ඉතින් බලන්නකො අර දරුවෝ එතන ජීවිත 3ක් මෙතන ඉවරයිනේ. අර වැඩිහිටි කාන්තාව පැත්තකින් තියමුකෝ. අර චූටි දරුවෝ දෙන්නම සමාජ රෝගයකින් පෙළෙනවා. ඉතින් සමාජ රෝග කියලා කියන්නේ නිට්ටාවටම සුව කරන්න පුළුවන් දේවලුත් නෙවෙයි. බරපතල ඒවා කියන්නේ බෙහෙත් වලින් මේන්ටේන් වෙවි ඉන්න ඕනේ. සමහර දේවල් සුවපත් කරන්නම බෑ. හරි? ඉතින් අන්න ඔය වගේ අත්දැකීම් ඒ දරුවව දැනුවත් කරලා තිබ්බනම් මෙන්න මෙහෙම වෙනවා පුතේ මෙහෙම වෙනවා හින්දා මේ වගේ කාලවල වල මෙහෙම දේවල් කරන්න එපා. මේ වගේ දේවල් වලට යොමු වෙන්න එපා. මෙහෙම දෙයක් වට වෙනවා නම් ඔය අපිට කියන්න. එහෙම කියලා කියලා තිබ්බනම් අර දරුවෝ අද ඒ දරුවෝ දෙන්නම බේරෙන්න තිබ්බා. ඔය ඇත්ත කතා. හොඳද? ඉතින් මම කැමති අද මට චුට්ටක් සනීප නැහැ. ඔයාලට මට කතා කරනකොට මහන්සි ගතියක් දැනේ. මේ ඒක වැඩි ගණන් ගන්න එපා. මේ ඉතින් මේ ලිංගික අධ්‍යාපනය කියලා කියන්නේ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා දරුවන්ට උගන්වන
විෂයක් වගේ තමයි. හරි කරුණු ටිකක් අර අපි කතාවක් අහලා තියෙනවා අශ්වයා ගියාට පස්සේ ස්ථාලයේ වහවට වැඩක් නැහැ කියලා. ඉතින් මොන හරි වෙන්න කලින් දෙයක් දරුවෙක්ට උගන්වුවොත් ඒ දරුවා මොන හරි වෙන්න යනකොට ඒකෙන් ගැලවේ. හැබැයි මොන හරි වුණාට පස්සේ ඒ දරුවට උගන්වනකොට සමහර විට ඒ ජීවිත කාලෙම ඒක ඒ දරුවගේ අඳුරු වෙලා තියෙයි. ඒ දරුවා ඇත්ත දැනගනිද්දී. ඒ හින්දා අපි දැනගන්න ඕනේ අශ්වයා යන්න කලින් ස්ථාලය වහලා පරිස්සමට තියාගන්න. හරි. ඉතින් හොඳට මතක තියාගන්න මේ සෙක්ස් එඩියුකේෂන් එක කියන එක අද දෙමාපියනේ විශේෂයෙන් අපේ ලංකාවේ ගොඩක් දැන් අද 78 වෙන නිදහස් දිනේනේ අවුරුදු 78ක් අපි සුද්දාන්ගෙන් නිදහස ලැබිලා කාලයක් ගෙවිලා සමහර විට ගම්වල මිනිස්සු තවම ඉන්නවා අර පරණ මත දරන පරණ දේවල් ගැන හිතා ඉන්න මේ කිසිම අලුත් පැටර්න් එකක් ගැන හිතන්නේ නැහැ අලුත් ලෝකයක් ගැන දකින්න කැමති නැහැ ගොඩක් අපි හිතන්නේ නැති වෙන විදිහට සමහර ලංකාවේ කොන්වල ඉන්න ගොඩ අය අර පරණ දේවල් ගැන හිත තමයි තාම ඉන්නේ. ඉතින් එයාලට මේ සෙක්ස් කියන එහෙම නැත්නම් ලිංගිකත්වය කියන වචනේ වුණත් එයාලා හිතන්නේ අපෝ ඒක දරුණු ගණේ වරදක් කියලා. එහෙම නැහැ. ගොඩාක් අය හිතන් ඉන්නේ මේ වගේ දරුවන් අපයෝජනයට ලක් වෙන්නේ කොළඹ නාගරික ප්‍රදේශවල. එහෙම නැත්නම් වැඩි හරියක් කොළඹ වෙන්නේ. එහෙම එකක් නෑ. ගම්වල ඕන තරම් වෙනවා. හැබැයි මිනිස්සු සූක්ෂමව ඒක වහගෙන ඉන්නවා. හරි. ඒ වගේම සමහර හිතාගෙන ඉන්නවා මේව සිද්ධ වෙන්නේ අර අපි කටවහරට කියන්නේ රස්තියාදුකාරයෙක් කියලා කියන්නේ පොඩක් පෙනුමෙන් වෙනස් කොණ්ඩේ ටිකක් වවාගෙන මාලා දෙක තුනක් දාගෙන පච්චයක් කොටාගෙන මුදු ටිකක් දාගෙන එහෙම ඉන්න එක්කෙනෙකුට අපි දැක්කම කියන අපෝ පොඩක් රස්තියාදුකාර ටයිප් එකක් කියලා. අන්න ඒ වගේ කෙනෙක්ගෙන් විතරයි කියලා. එහෙම නෑ. අපි දන්න මේ හොඳින්ම ළඟම ආශ්‍රය කරන හැමදාම ගෙදරට එන අනායගෙන් ඔයක සිද්ධ වෙන්න පුළුවන්. ඒ හින්දා හරි කල්පනාවෙන් ඉන්න ඕනේ. අපි හැමතිස්සෙම හිතන්න ඕනේ අපේ දරුවා ගැන. අපි ගැන මේ කාලෙ වෙද්දි දරුවෝ විතරක් නෙවෙයි වැඩිහිටි කාන්තා පිරිමි ඔක්කොම අපේ යෝජනෙට ලක් වෙන අවස්ථා තියෙනවා. දරුවන්ගේ ලෝකෙ දිහා බැලුවත් අපි ඉස්සර හිතාගෙන ඉන්නේ ගෑනු ළමයින්ට විතරයි මේ දේවල් වෙන්නේ කියලා. නෑ ගෑනු ළමයින් වගේම ඒහා සමානව පිරිමි දරුවනොත් විශාල වශයෙන් අපේ යෝජනයට ලක් වෙනවා මේ ලිංගික පැත්තෙන්. ඉතින් ඒ හින්දා ඒ ගතානුගතික මේ පැටර්න්ස් ගැන දේවල් ගැන හිතා මිනිස්සු කාලනාස්ති කරන්න හොඳ නෑ. මිනිස්සු කරන්න ඕන එකම දේ අපි අප්ඩේට් වෙන්න ඕනේ. දවසින් දවස මොනවාද මේ සමාජෙ වෙන්නේ ප්‍රවෘත්ති බලලා අනේ මෙහෙම දෙයක් වෙලා තියෙනවා. අපි එහෙනම් අපි මීට වැඩි අපේ දරුවගේ ගැන අවධානය යොමු කරන්න ඕනේ. අන්න ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ. ඉතින් මේ සෙක්ස් එඩියුකේෂන් කියන එක අදන්නේ දෙමාපියනේ දරුවාට දෙන්න ඇත්තටම වයස කියලා කියන අවුරුදු 2-3 වගේ වෙද්දි පටන් ගන්න පුළුවන්. මොකද ඒකට හේතුව අපි කියන්නේ සෙක්ස් දරුවට මොන හරි දෙයක් ඔයාලා කිව්වම තේරෙන වයසක් තියෙනවනේ. සමහර දරුවන්ට මොන හරි කිව්වම හොඳට තේරෙන වයසක්. කියන 3-4 කියලා කියන මොන හරි දෙයක් කිව්වම මොකක් හරි පෙන්නලා මේකයි කියලා කිව්වම ඒ දරුවන්ට තේරෙනවා නේද? අන්න ඒ වගේ වයසේදී සෙක්ස් එඩියුකේෂන් දෙන්න පටන් ගන්න පුළුවන්. ඒකට ඒකට පළවෙනියෙන් කරන්න ඕනේ පළවෙනියටම කරන්න ඕනේ දරුවන්ට අපි කියලා දෙන්න ඕනේ. දැන් සාමාන්‍ය සෙක්ස් එඩියුකේෂන් එක දරුවෙක් හා ගැටෙන පොඩි කාලේ ඉඳන් ගැටෙන්නේ කවුද? ආදරණීය අම්මා නේද? ඉතින් තාත්තට වැඩි අම්මනේ දරුවගේ ඇඟ හොදන්නේ. දරුවත් එක්ක කතා බහ කරන්නේ, දරුවව නිදි කරන්නේ ගොඩක් විට අම්මලානේ. එතකොට ඒ අම්මලාට තමයි ෆස්ට් ප්‍රයොරිටි එක තියෙන්නේ මේ සෙක්ස් එඩියුකේෂන් එක දරුවන්ට දීන්නේ. හරි? අම්මා තමයි ගොඩක් දුරට චුටි පුතේ මෙන්න මේක මෙහෙමයි කියලා දරුවත් එක්ක කතා කරලා දරුවන්ට යාවයම හඳුන්වලා දෙන්න. පළවෙනිම දේ මේ විය යුත්තේ දරුවන්ගේ ප්‍රයිවට් බොඩි පාර්ට්ස් තියෙන ප්‍රයිවට් පාර්ට්ස් මොනවාද කියලා දරුවන්ට හොඳින් අවබෝධ කරලා දෙන්න ඕනේ. මොනවාද මේ ප්‍රයිවට් පාර්ට්ස්? ඒ කියන්නේ පිට අයට පෙන්වන්න නැතුව අපි වහගෙන ඉන්න ඕනේ දේවල් මොනවාද? ගොඩක් අය ඉස්සරහා ඒ දේවල් අරගෙන ඉන්නේ නැහැ අපි. ගෙදර වුණත් කවුරු ඉස්සරහා වුණත් තාත්ති වුණත් අයියා ඉස්සරහා වුණත් කවදාවත් ඇඳුමක් එහෙම නැතුව ඒ විදිහට ඉන්නේ නැහැ පුතේ කියලා වහගෙන ඉන්න ප්‍රයිවට් පාර්ට්ස් තියෙනවනේ. අන්න ඒවා මොනවද කියලා තියෙනවා. ඒවා කොටස් තුනක් යටතේ අපි වර්ග කරනවා. මොනවද? පළවෙනිම දේ තමයි උඩුකය කියන එක. හරි පපුව. ඒ කියන්නේ පපුව ප්‍රදේශ. මේක ගෑනු පිරිමි කියලා වෙනසක් නැහැ. පපුව ප්‍රදේශය. ඊට පස්සේ තට්ටම් ප්‍රදේශය. එහෙම නැත්නම් අපි කියනවා බෑක් සයිඩ් එක කියලා. ඒ පැත්ත. ඊට පස්සේ ඉදිරි පස්සේ කියන්නේ වැජිනල් ඒරියා එක. දැන් දරුවන්ට එහෙම කිව්වට තේරෙන්නේ නැහැ. ඒතර දරුවන්ට කියන්න පුළුවන් කකුල් දෙක අතර තියෙන කොටස පුතේ කියලා.
හරි අම්මයි දරුවයි අතර කමියුනිකේෂන් එකක් හොඳට තියෙනවා නම් දරුවට ඇඟ හොදාදී අම්මට පෙන්වන්න පුළුවන් නේද මේක තමයි පුතේ මෙහෙමයි මේ පැත්ත කවුරු හරි අල්ලවුවොත් ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ ටක් ගාලා අම්මිට කියන්න ඕනේ එහෙම අන්න ඒ වගේ කියන අවස්ථා අනිවාර්යයෙන්ම තියාගන්න ඕනේ ඉතින් ඒ වගේම තමයි මේ බොඩි පාර්ට්ස් අඳුන්වලා දෙනවා වගේම තමයි පපු ප්‍රදේශයේ බැක් සයිඩ් එකෙන් ෆ්‍රන්ටල් සයිඩ් එක කියන්නේ වැජයිනල් ඒරියා එක. එතකොට ඒව හඳුන්වලා දෙන වගේ තමයි වගේ අවයව තියෙනවනේ. අපි සාමාන්‍යයෙන් අපේ භාෂාවෙන් සාමාන්‍යයෙන් කියනකොට පෙනිස් එක කියලා කියනවා පිරිමි දරුවෙක්ගේ අර ශිෂ්ටයට. ශිෂ්ණය කියන්නේ නැහැනේ සාමාන්‍ය පුංචි දරුවොත් එක්ක කතා කරද්දී නේද? එක්ක දරුවන්ට ඒ නමින්ම අපිට කතා කරන්න පුළුවන් පෙනිස් එක කියලා දරුවන්ට කියලා දෙන්න. ඊට පස්සේ ගෑන් දරුවෙකුට නම් වැජයිනා එක කියලා කියලා දෙන්න පුළුවන්. නේද? යෝනිය කියලා කියන්නේ නැහැනේ පුතේ මේක ඔයාගේ යෝනිය කියලා කියන්නේ. අර මේක ඔයාගේ වජයිනා එක පුතේ. එහෙම කියලා දරුවෙකුට කියලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ සමා වෙන්න ඒ වගේ හොඳට පැහැදිලිව. ඒ කියන්නේ වෙන වෙන නම් දාලා ඒ කියන්නේ සමහරව ඉන්නවා චූපැට්ටා කියලා කියනවා. ඒ වගේ නම් දාලා අම්මලා කියනවා මේක චූවා කියලා කියනවා. චූපැට්ටා තමයි මේක කියලා කියනවා. ඊළඟට කුරුල්ලා කියලා කියනවා. විවිධාකාරී නම් එක එක දාලා දෙමාපියෝ කියනවා මෙන්න මේකයි කියලා. ඉතින් දරුවන්ට එහෙම නෙවෙයි. හරි බොඩි පාර්ට් එක ඒ විදියට මෙන්න මේකට කියන නම මේකයි පුතේ කියලා ඔයාලා දරුවන්ට කියලා දෙන්න. එතකොට ඒක හරියට වටිනවා. මොකද ඒ දරුවට මම කියවන හැමදාම දරුවෙකුට චූටි කාලේ කියලා දෙන දෙයක් තමයි ලොකු කාලේ වෙනකන් ඒ දරුවට හොඳ මතකයක් තියෙන. ඉතින් පුංචි කාලේ අවුරුදු 2 3 4 කාලේදී ඔවා බොඩි පාර්ට්ස් මේකයි කියලා අපි ඇඟිලි කියලා දෙනවා, ඔළුව කියලා දෙනවා. අපේ ෂෝල්ඩර්ස් කියලා දෙනවා කකුල් ගැන කියලා දෙනවා හැබැයි කවදාවත් අපේ ප්‍රයිවට් පාර්ට්ස් අපි කියලා දෙනවද දරුවන්ට නෑනේ අන්න ඒකත් ඊට පස්සේ ඔයාලා ඔළුවට ගන්න ප්‍රයිවට් පාර්ට්ස් උත් මෙන්න මේවයි පුතේ කියලා දරුවන්ට පෙන්නලා කියලා දෙන්න මොකද අම්මයි දරුවයි අතර රහස් නෑ චූටි කාලේ ඉඳන් නේද ඊළඟට ඒ වගේම තමයි මේවා කිසිම විදියකට කියලා දෙන එක අසභ්‍යයි කියලා දෙමාපියෝ හිතන්නත් එපා. සමහර දෙමාපියෝ මම කියනවා මේවා මෙහෙම කියලා දෙනකොට හරිය අසභ්‍යයි කියලා හිතනවා. ඒවා ගැන ඕපන්ලි කතා කරන අයට කියනවා අප්පෝ එයාට මහා ෆාස්ට් කැරක්ටර් එකක් වෙන්න ඇති. මෙයා මේ හැම එක්කෙනත් එක්කම දැන් විශේෂයෙන් ගෑනු කෙනෙක් කතා කරොත් එලි පිට ලිංගිකත්වය ගැන කෙලින්ම කියන්නේ මොනවද? අප්පෝ එයා හරි බඩුවක් වගේ කියයි. බඩුවක් කියන නම මෙතන ඉන්න අය දන්නව ඇතිනේ නේද? ඒ කියන්නේ ප්‍රොස්ටිටියුට් කැරක්ටර් එකක් වගේ කියන එක තමයි බඩුවක් කියලා කියන්නේ. ඒ වගේ කෙනෙක් වෙන්න ඇති පිරිමිත් එක දඟලන කෙනෙක් වෙන්න ඇති. අපෝ මෙයා කියන ඒවා බලන්නකෝ මේවා කරන්න පුළුවන්. හරි හමන් ගෑනුවෙකුද? ඉතින් එයාලා හිතන්නේ හරි හමන් ගෑනු කෙනෙක්. කියන්නේ ගෑනු කෙනෙක් කියලා කියන්නේ හැම එකටම ඔළුව නමාගෙන පිරිමින් අත උස්සද්දි ගුටි කාකා කිසි දෙයක් දන්නේ නැහැ වගේ ඔළුව නමාගෙන ඉන්න චරිතයක් නෙමෙයි. හැමදේම දැනුවත්ව තමන්ගේ චරිතය ලස්සනට තියාගෙන ලස්සනට ඔළුව කෙලින් කරගෙන ඉන්න පුළුවන් කෙනාට තමයි ගෑනු කෙනා කියලා කියන්නේ. හරි. ඉතින් ඒ හින්දා කෙලින් කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ෆෝවර්ඩ් මේ වගේ දෙයක් පැහැදිලි කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒ වගේ පිරිමි කෙනෙක් එහෙම කිව්වොත් කියයි අපෝ එයා නම් මහා කුකුල් ටයිප් එකේ කියයි. ඔහොම කියන්නේ නැහැ එහෙම නැහැ. කෙලින් කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. කෙලින් කතා නොකරන හේතුව හින්දා තමයි අද දවස් වෙද්දී මෙච්චර අපයෝජන ගොඩක් ලංකාවේ දරුවන්ට සිද්ධ වෙන්නේ. හරිද? ඉතින් අර කිව්වා වගේ හොඳට ඔයාලා පෙනිස් එක මේ වැජයින එක කියලා දරුවන්ට කියලා දෙන්න. මේක කාටවත් අල්ලන්න දෙන්න එපා. මේවා මේ ඇඟ අයිති ඔයාට විතරයි පුතේ. මේක කිසිම කෙනෙකුට අල්ලන්න දෙන්න එපා. අම්මි ඇඟ හොදනකොට අම්මි ඔයාව කුණු තියෙන හින්දා තමයි මේ තැන් වල සබන් ගාලා හොදන්නේ. ඔයාව ආරක්ෂා කරන්න, ඔයාව ක්ලීන් කරන්න. හැබැයි අම්මිට අර කිසිම වෙන කිසිම කෙනෙකුට ඔයාගේ මේ තැන් අල්ලන්න දෙන්න බෑ පුතේ. මේ ඇඟ අයිති ඔයාට විතරයි. ඔයා මේක ආරක්ෂා කරගන්න දැනගන්න ඕනේ. ඔයාගේ ඇඟට කවුරු හරි අත වැරදිලා හරි තිබ්බොත් එහෙම දරුවන්ට කියලා දෙන්න ඕනේ. ඒ කියන්නේ නාඳුරන කෙනෙක් හරි තාත්ති නෙවෙයි. තාත්තිලාත් ඉන්නවා මම ඒ ගැනත් කියන්නම්. අපි හිතමු කවුරු හරි අනවශ්‍ය විදියට පුතාගේ මේ තැන් ඇල්ලුවොත් එහෙම පුතා අම්මිට කියන්න ඕනේ. හරි? එහෙම නැත්නම් ආච්චි අම්මට කියන්න ඕනේ. පුංචිට කියන්න ඕනේ. ඒ කියන්නේ වැඩිහිටි කවුරු හරි ඒ දරුවගේ ඔළුවට දාලා තියන්න මොන හරි දෙයක් වෙනකොට මෙයාලට මං කියන්න ඕනේ අම්මා ඉන්නවනේ හැමතිස්සෙම අම්මට අමතරව තව වැඩිහිටි දෙතුන් දෙනෙකුට හරි කියන්න පුළුවන්කම හදලා තියන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට දරුවන්ට අනිවාර්යෙන් චූටි කාලේ ඉඳන් සෙක්ස් එඩියුකේෂන් තේරෙන වයසේ ඉඳලා දරුවන්ට තේරෙන භාෂාවෙන් කියලා දෙන්න අපි පටන් ගන්න ඕනේ. හරි? ඒ වගේම තමයි මේ හැමතිස්සෙම කියන්න ඕනේ දරුවන්ට තමන් මේ කිසිම මේවා අපේ ප්‍රයිවට් පාර්ට්ස් ඒ කියන්නේ අපි කායවත් ඉස්සරහා මේවා පේන්නේ
ඇඳගන්න මේ ඇඳුම් වලින් අපි අනිවාර්යෙන් මේවා වහගෙන ඉන්න ඕනේ. මේවා අරගෙන කොයි වෙලාවකවත් අපි ප්‍රසිද්ධියේ ඉන්නේ නෑ පුතේ. ඒක හරි කැතයි. ඒක අපේ ආරක්ෂාවට හොඳ නෑ. අන්න ඒ වගේ දරුවන්ට කියලා දෙන්න ඕනේ. ඒ වගේම ප්‍රසිද්ධ නීතියක් තියෙනවා. ලොව පුරාම පිළිගත් නීතියක් තියෙනවා. ඒකට අපි කියන්නේ මම දැන් ස්ක්‍රීන් එකේ ෂෙයා කරන්නම් එක. ඔයාලට ඕන නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. රයිට්. දැන් ඔයාලට පේනවා ඇතිනේ මේක ලෝකයේ පුරාම පිළිගත් නීතියක්. ඒ කියන්නේ මේක අපි කියනවා මේකට කියන්නේ අන්ඩර්වෙයර් රූල් කියලා. හරි? අන්ඩර්වෙයර් රූල් කියලා කියන්නේ ඒකට අපි දීලා තියෙන නම පෑන්ට්ස් කියන එක. ඒ අකුරු ටිකෙන් තමයි අකුරු පහෙන් තමයි ඔය වාක්‍ය ටික ගොඩ නැගෙන්නේ. හරි? අපි බලමු එකකින් එක පොඩ්ඩක් කතා කරමු. මේ පෑන්ට්ස් කියන රූල් එක අනිවාර්යෙන් තේරෙන වයසේදී දරුවෙකුට කියලා දෙන්නම ඕනේ. ඒක හරිම වැදගත් දෙමාපියනේ. ඒ කියන්නේ දැන් පළවෙනි P එකෙන් කියන්නේ දැන් private parts are private. Nobody is permitted to touch it. ඒ කියලා කියන්නේ යට ඇඳුමෙන් ආවරණය වන කොටස් පෞද්ගලිකයි. ඒවා අන් අයට පෙන්වීම හෝ අල්ලන්නට දීම තහනම්. ඇත්තනේ. ඒක දරුවෙකුට කියලා දෙන්න ඕනේ. මේක ඔයාගේ මේක කිසිම කෙනෙකුට අල්ලන්න දෙන්න එපා. එපා වුණොත් එපාම තමයි. ඉතින් ඒක අම්මිට විතරයි අල්ලන්න පුළුවන්. අම්මිට ඔයාටයි විතරයි වෙන කිසිම කෙනෙකුට බෑ. ඒකට ළමයි ගොළුට ගිහිල්ලා තියෙනවනේ. අම්මා ආදරෙන් කියලා කිව්වම ඕකේ දරුවගේ ඔළුවට අනිවාර්යෙන් යනවා. දැන් ඊළඟට ඒක. ඊළඟට always remember that your body is yours and yours only. ඒ කියලා කියන්නේ ඔබේ ශරීරය අයිති ඔබට පමණයි. කවුරු හරි අනවශ්‍ය විදිහට අල්ලනවා නම් එපා කියන්න අයිතියක් තියෙනවා. අනිවාර්යෙන් අල්ලන්න එපා මාව කියලා කියන්න දරුවෙකුට ශක්තිය දීලා තියන්න ඕනේ. පොඩි කාලේ ඉඳන් දරුවෙකුට තමන්ගේ අනවශ්‍ය විදිහට තමන්ව ටච් කරන එක එපා කියන්නේ දරුවට අයි කියලා දෙන්න. වෙන පිරිමියා ළඟට අනවශ්‍ය විදිහට යන්න එපා. අර මාමලා ළඟට පුතේ යන්න එපා. අහන්න නැතුව යන්න එපා. එක්ක තාත්තිත් එක්ක ඉන්න, එක්ක අම්මිත් එක්ක ඉන්න, ආච්චිලත් එක්ක ඉන්න අරගොල්ලන් ගාවට එහෙම වැඩි යන්න එපා. ඔයා ගෑනු ළමෙක්. ඔයා චූටි පිරිමි ළමෙක් වුණත් එහෙම තමයි. පිරිමි ළමෙක් වුණත් අනවශ්‍ය විදිහට යන්න එපා. මොකද දැන් ගෑනු ළමයින්ට වඩා සාපේක්ෂව පිරිමි ළමයි අපයෝජනයට ලක් වෙන තැනුත් අනන්ත අප්‍රමාණව තියෙනවා. ඊළඟට N එක. No means no. Never yield to pressure. ඒ කියන්නේ අකමැති ස්පර්ශයකට එපා කියන දරුවාට හයිය දෙන්න. අල්ලන්න එපා. ඒක මේ හැම එකෙන්ම එපා කියන එක තමයි කියන්නේ. ඊළඟට T. Talk about secrets. ඒ කියන්නේ there are no secrets from mommy and daddy. There is any attempt on you, please report it. ඒ කියලා කියන්නේ අපි මේක කවුරු හරි නිකන් හරි කිව්වොත් එහෙම මේක අපි දෙන්න අතර රහසක්. හරි? ඒ කියන්නේ කවුරු හරි පිරිමේ කියලා චුටි දුවෙකුට කියන මේක අපි දෙන්න අතර රහසක්. ඔයා මේක කාටවත් කියන්න එපා. මම ඔයාට චොක්ලට් දෙන්නම්, අරවා දෙන්නම්, මේවා දෙන්නම්. කාටවත් කිසිම කෙනෙකුට මේක කියන්න එපා. මම මෙහෙම කරා කියලා. හෙටත් මං එන්නම්. එනකොට තවත් මොන හරි ආස දෙයක් අරන් එන්නම්. ඔය වගේ දේවල් කිව්වොත් අනිවාර්යයෙන්ම ඔයා අම්මිට හරි තාත්තිට හරි අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. කියලා දරුවෙකුට උගන්වලා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි අන්තිම S එකෙන් කියවෙන්නේ say something so we can do something about it. ඒ කියලා කියන්නේ යම් කෙනෙක් රිදෙව්වොත් හෝ අකමැති දෙයක් කළොත් බය නැතුව විශ්වාසවන්ත වැඩිහිටියෙකුට කියන්න. ඉතින් ඕක තමයි right. හරි. දෙමාපියෝ අනිවාර්යෙන් ඉස්සර වගේ නෙවෙයි. දැන් හරි දැනුවත් අපේ දෙමාපියෝ නේද? අපේ
මේ දේවල් පොත්පත් කියවනවා සමාජ මාධ්‍ය කියවනවා ප්‍රසිද්ධ මාධ්‍ය කියවනවා හරි දැනුවත් දෙමාපියෝ ඉන්නේ ඉතින් දරුවන්ට මේ දේවල් කියලා දෙන්න බැරි කමක් නැහැ ලැජ්ජ වෙන්න එපා කියලා තමයි අපිට කියන්න තියෙන දරුවෝ ඉස්සරහම මේ දේවල් කතා කරන්න මොකද ලිංගික හැසිරෙන විදිය නෙවෙයි එහෙම ගොඩනන්න කිව්වනම් ටිකක් ලැජ්ජාවක් තියෙනවා දරුවෙකුට කොහොමද ඕක කියලා දෙන්නේ කියලා ඒක එහෙම නෙවෙයි මේ දරුවන්ට තමන්ගේ බොඩි පාර්ට්ස් දැන් මම මේ කිව්ව ටික කියලා දෙන්න ඔයාලට කාට හරි නිකන් හරි හිතනවාද ලැජ්ජයි කියලා පැනිස් එක කියලා පෙන්නලා පුතේ මේක කියලා දෙන්න දරුවෙකුට ලැජ්ජාවක් තියනවද නෑනේ නේද අම්මා කෙනෙකුගේ දරුවෙක් අතර රහස් තියාගන්න නැහැ අපි ලොකු වෙනකම්ම එහෙම තමයි. එතකොට තමයි දරුවා හරි පාරට අපිට ගන්න පුළුවන් දරුවා මොනවා වුණත් කියන්න පටන් ගන්න. හරි ඒ හින්දා හරි ආදරෙන් දරුවන්ට මේවා කියලා දෙන්න. ඒ වගේම තමයි දරුවන්ට තව එකක් තියෙනවා හොඳ ස්පර්ශය සහ නරක ස්පර්ශය. ගැන දරුවන්ව දැනුවත් කරලා තියෙන. ඒ කියන්නේ good touches and bad touches කියන එක. එතකොට good touches කියලා සාමාන්‍යයෙන් අපි කියන්නේ ආදරණීය දෙමාපියනේ ආදරණීයම කරන ස්පර්ශය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අම්මා තාත්තා අපේ අක්කලා අච්චිලා අර හග් කරන්නේ අපි කියන්නේ වැළඳ ගන්න යන්නේ මේ වගේ ආදරණීය ටච් එකක් තමයි good touches කියලා. කියන්නේ දරුවට මෙන්න ගොඩක් විට හැබැයි මිනිස්සු ඉන්නවා මේ ලෝකේ සත පහකට විශ්වාස කරන්න බැරි මිනිස්සු ඉන්නවා ආදරේ වගේ රංගපාන්න පුළුවන් මිනිස්සු ඉන්නවා මොකද අපි හිතන්නේවත් නෑ මේ මිනිස්සයා මෙහෙම මේ මිනිස්සෙක් කියලා හිතන්නේවත් නැහැ හැබැයි මේ මිනිස්සයාට මේ එහෙම ගති ලක්ෂණ තියෙන්න පුළුවන් මොකද ඩිසෝඩර්ස් පවා තියෙනවා මේ ඔයාලට මම පස්සේ පැහැදිලි කරන්නම් ඒ වගේ ඩිසෝඩර්ස් පවා තියෙනවා ඒ කියන්නේ මේ මානසික රෝග තියෙනවා මේ පැරාෆිලික් ඩිසෝඩර්ස් කියලා කියන්නේ මේ පැත්තටම ලිංගිකත්ව පැත්තටම යන ඩිසෝඩර්ස් තියෙනවා. ඒතර ඒ වගේ ඩිසෝඩර් එකක් යන්තම් හරි මිනිස්සුෙකුට තියෙනකොට ඒ මිනිස්සයාට තියෙනවා කියලා පේන්නේ නැහැ. හොර රහස තමයි මේ මිනිස්සයා අයාගේ ආසාව ඉෂ්ට කරගන්නේ. චූටි දරුවෙක් ලං කරගෙන හරි ඔහොම ඉෂ්ට කරගන්න. ඉතින් අපි හිතන්නේ අපේම සමහරට ගෙදර ඉන්න මාමලා බාප්පලා ඔහොම එන්නේ යන අය ඔහොම වුණත් කරන්න බැරි කමක් නැහැ. හරි? ඉතින් මේ good touches bad touches කියන එක දරුවෙකුට හොඳටම දීලා තියන්න ආදරෙන් කරන අතගානේ දේවල් නෙමෙයි පුතේ ඔයාට කවුරු හරි රිදෙන විදියට කොහේ හරි ඇල්ලුවොත් එහෙම නැත්නම් ඔයාව තද කරලා ඇල්ලුවොත් ඔයාගේ private parts කොහෙන් හරි අල්ලවුවොත් එහෙම ඔයාට අනවශ්‍ය විදියට ඔයා එපා කියද්දිත් ඔයාට ඒ විදිහට දෙයක් කරොත් පුතේ අල්ලල්ලා අන්න ඒ වගේ වෙලාවකදී ඒවට තමයි bad touches කියන්නේ. ඉතින් පුංචිම දරුවන්ට ඕවා තේරෙන්නේ නැහැ. හරි මිනිස්සු හරි කට්ටයි දෙමාපියනි. හරිම මේ අර පහුගිය කාලේ ඔයාලා දකින්න ඇති නේද ටීවී එක අර සේයා චූටි දැරිය අවුරුදු 6යිද 7යිද නේද පොඩි දැරිය එයාව දූෂණය කරා. ඊට පස්සේ අර යාපනයේ අර දෙමළ දැරිය. ඉතින් ওই වගේ මේ ඒවා අපි සමාජ මාධ්‍යයේ ගියේ හින්දා අපි දැනගත්තා. හැබැයි ඔය වගේ නොදන්න දේවල් ඔච්චර ඇතිද එකක් කරන වරදක් තමයි දෙමාපියෝ මේ වගේ දෙයක් අපයෝජනයට දරුවෙක් ලක් වුණාම අර දරුවට ලැජ්ජාවක් වෙයි පවුලට ලැජ්ජාවක් වෙයි කියලා පොලිසිය ඇන්ට්‍රියක්වත් දාන්න යන්නේ නැහැ. හේතුව ලැජ්ජාව කියලා. හැබැයි ඉතින් ඒක වෙනකොට වෙන්නේ ඒ වගේ දේවල් යටපත් වෙලා ඒ වගේ මිනිස්සු තව මිනිස්සුන්ට පාර කැපෙන එක තමයි ඒ වගේ දේවල් කරන්න ඉඩ සලසලා දෙන එක තමයි එතනදී වෙන්නේ. ඒ හින්දා දෙමාපියෝ හැටියට පුළුවන් තරම් කරන්න ඕනේ තමන්ගේ දරුවා ගැන ඇහැ ගහගෙන ඉන්න එක. මොකද ලෝකෙ මිනිස්සු හදන්න යන්න අපිට කොහොමවත් බෑනේ. අපි දැනගන්න ඕනේ අපේ දරුවා. ඒ කියන්නේ ගොඩාක් දෙමාපියෝ හිතනවා මගේ දරුවා ඉන්නේ ගේ ඇතුලේ. එයා සිකියුරිටි එක යට තියෙනවා. මගේ දරුවා ඉන්නේ සෙල්ලම් කරන්නේ ආවට ගෙවල් වල කට්ටිය හරි හොඳයි. අපි දන්න අය නෑදෑයෝ. ඉතින් එයාලා අතරත් කිසිම විදියකින් ඒ දරුවට කරදරයක් වෙන්නේ නෑ. ඊට පස්සේ ක්ලාසස් යනවා නම් එතනත් ඒ දරුවා සිකියුරිටි එකක් තියෙනවා කියලා හිතනවා. ඊට පස්සේ ඉස්කෝලේදී බය වෙන්න දෙයක් නැහැනේ කිසිම ඉස්කෝලේදී. ඉස්කෝලයක් කියන්නේ කොච්චර පිළිගත්තේ නැද්ද නේද? ඉතින් බය වෙන්න දෙයක් නෑ. ඒ දරුවා සිකියුරිටි එක තියෙනවා. ඊළඟට වෑන් එකේදී තාන්ටි ඉන්නවා, අංකල් ඉන්නවා. සිකියුරිටි එක යාලට තියෙනවා කියලා අපි හිත හදා ගන්නවා නෑ මගේ දරුවට කවදාවත් එහෙම වෙන්නේ නෑ මොකද මගේ දරුවා හරි සිකියුරිටි එකක් සිකියුර් එකක් මැද්දේ තමයි ඉන්නේ කියලා. හැබැයි කවදාවත් ඒ මතේ ඉඳගෙන හිත හදාගෙන දරුවට 100%ක් කිසි දෙයක් වෙයි කියලා හිතාගෙන නම් එහෙම ඉන්න එපා. පුළුවන් හැම වෙලාවෙම ගේ ඇතුලේ හිටියත් ගෙදරට පිටින් කවුරු හරි එනවා නම් එහෙම හරි ගේ ඇතුලේම වුණත් කමක් නැහැ. තමන්ගේ තාත්තා ළඟ වුණත් හිටියට කමක් නැහැ. අයියලා ළඟ වුණත් ලොකු අයියලා ළඟ හිටියට කමක් නැහැ. සැක කරන්න කියනවා නෙවෙයි. අපි කල්පනාවෙන් ඉන්න ඕනේ. මේ ලෝකෙ මිනිස්සු ගැන අපිට කියන්න බෑ. අපිට තමන්ව ඇරත් වෙන කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න බෑ. 100% විශ්වාස කරන්න බෑ. හරි ඒ හින්දා දැන් මම ওই කතාව අපු හින්දා මම පොඩි උදාහරණයක් කියන්නම්. මේක හරිය කියදෙනියයි.
චූටි දරුවෙක් මාස 2යිද වගේ චූටි දරුවෙක්. ඒ දරුවගේ මේ කතාව මට කිව්ව කෙනා මතක නැහැ. ඒ දරුවාගේ අම්මා දවසක් එකපාරම කාමරයට ඉදි දැකලා ඒ දරුවගේ තාත්තා ඒ දරුවගේ චූටි ගෑනු දරුවගේ වැජයිනා එක ඇතුළට මේ පොඩි ඇඟිල්ල දාලා එහාට මෙහාට කර කර ඉන්නවා කියලා දැකලා ඒ අම්මා මානසිකව පුදුම විදියට වැටිලා හිතන්න තමන්ගේ ලේයින් ඉපදිච්ච දරුවට මේ තාත්තා මේ දේ කරන්නේ. හරි? ඉතින් විශ්වාස කරන්න පුළුවන්ද? මිනිස්සුන්වනේ අවිශ්වාසය ඕගොල්ලන්ගේ සැකේ හිතේට දානවා නෙමෙයි. මෙතන විය යුත්තේ දෙමාපියෝ හැටියට විශේෂයෙන් අම්මා. මොකද දරුවෝ ගැන තාත්තලාට සමහර විට වැඩත් එක්ක තාත්තලාගේ වැඩත් එක්ක තාත්තලාට ඒ වගේ දේවල් ගැන කෙයා කරන්න එච්චර වෙලාවක් නැහැ, හැඟීමක් නැහැ කියන්න පුළුවන් අපිට. කියන්නේ වරදක් නෙමෙයි මං කියන්නේ. ඒක තාත්තා පිරිමි අයගේ හැටි. හැබැයි අම්මා කෙනෙක් කියන්නේ හැමතිස්සෙම දරුවා අම්මා කියන්නේ පුදුම බැඳීමක් තියෙන්නේ නේද? අම්මා කෙනෙක් කොච්චර දරුවෙක් වැරදි කරත් අම්මා කෙනෙක්ගේ හිත දරුවන්ගෙන් ඈත් වෙලා යන්නේ නැහනේ. මොන වැරද්ද කරත් අම්මගේ හිතේ කිසිම විදියකින් මේ දරුවෙක් ගැන තරහයි වෙලට ආවත් පස්සේ හිත උණු වෙලා ආය දරුවව අල්ල ගන්නවා අතේ. නේද? ඉතින් අම්මා දැනගන්න ඕනේ කල්පනාවෙන් ඉන්න. දරුවෙක්ව තාත්තා ළඟ තියලා ගියත් අයියලා ළඟ පොඩ්ඩක් බලා ගන්න මාමලා ළඟට දීලා ගියත් පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න. චූටි දරුවට තේරෙන්නේ නැහනේ. මාස 2යි කියන දරුවට ඔක තේරෙනවද? නෑනේ. ඒ දරුවගේ ඉතින් සමහර විට ඒ දරුවගේ මොකක් හරි ලොකු විනාශයක් වෙන්න ඇති. ඉතින් මේ ළමයාට අම්මට මානසිකව අම්මා හොඳටම වැටිලා. ඊට පස්සේ අම්මා ඒ දරුවාව අරගෙන තාත්තට නොකිය හොරෙන් ගෙදරින් පැනලා ගිහිලා. මේ තාත්තා ටිකක් දරුණු මිනිස්සෙක්. තාත්තා බොන බනුස්සෙක්. අම්මා පැනලා ගිහිල්ලා හැංගිලා ඉඳලා පොලිසියට ගිහිල්ලා තාත්තා අම්මා නෑ කියලා කම්ප්ලේන්ට් කළා. මගේ දරුවා අරගෙන පැනලා ගියා කියලා. ඉතින් ඔහොම ලොකු එකක් ගිහිල්ලා අම්මා අන්තිමට හිටියේ දරුවත් එක්ක රිහැබිලිටේෂන් සෙන්ටර් එකේ. ඒ කියන්නේ මානසිකව පුනරුත්ථාපනය ලැබෙන ආයතනයක තමයි අම්මා අන්තිමට නතර වුණේ. හේතුව තාත්තගේ අර සිද්ධිය දැකලා. ඔය තමන්ගේ තාත්තා ගැන. හරි. ඉතින් ඒ හින්දා තමන්ගේ කට්ටිය ගැන අවිශ්වාසයක් තියාගන්න එපා. සැකයක් තියාගන්න එපා. අවධානය 100% තියාගන්න කියලායි මම මේ වෙලාවේ ආදරයෙන් කියන්නේ. ඊළඟට තවත් දරුවෙකුට කියන්න පුළුවන් අපිට හැමතිස්සෙම දරුවොත් එක්ක දෙමාපියෝ හැටියට මේ මං කියලා සෙක්ස් එඩියුකේෂන් එකේදී මේ දෙමාපියෝ ගොඩක් හිතන් ඉන්නවා මේක දෙන්න ඕනේ ඉස්කෝලෙන් විතරයි කියලා නේ. අර පහුගිය දවස්වල දැක්කනේ නේද මොඩියුල් කේස් එක. ඔයාලා අවධානයෙන් ඉන්නේ නැතිනේ නේද? මොඩියුල් එකක් ඉංග්‍රීසි බුක් එකට දැම්මා කියලා ඒ කතාව අපිට මෙතන වැඩක් නැහැ. හැබැයි දරුවෙක්ට දැනුවත් භාවයක් තියෙන්නම ඕනේ මේ සෙක්ස් එඩියුකේෂන් එක ගැන. ඉතින් දෙමාපියෝ සමහරට ඉඳන් ඉන්නවා නෑ මේ දරුවෝ 6 7 වසරට ගියාම තමයි සෙක්ස් එඩියුකේෂන් එක යාලට දෙන්න ඕනේ. අපි කලින් මේවා උගන්වන්න යන්න හොඳ නෑ. මේවාලා නරක වෙනවා. ඕවා කලින් කියලා දුන්නොත් මෙයාලා ඕවා කරලා බලන්න යයි. ඉතින් සෙක්ස් කරන විදිය නෙවෙයිනේ අපි උගන්වන්නේ. දරුවන්ට ආරක්ෂා වෙන විදිය. ඉතින් එහෙම මෝඩ විදියට හිතන්නේ නැතුව දරුවන්ට හරි දේ හරි වෙලාවට තේරෙන භාෂාවෙන් තේරෙන වයසේදී දෙමාපියෝ ඔළුවට දාලා තියෙන. දෙමාපියෝගේ අතේ තමයි ලොකුම මේ බොන්ඩක තියෙන දරුවත් එක්ක. අම්මගේ විශේෂයෙන් අම්මා තාත්තා දරුවනේ නේද? ගෙදර ඉන්න අර අපේ න්‍යෂ්ටික පවුල කියලා කියනවනේ දරුවෝයි අම්මයි තාත්තයි. ඔය ඉන්න පවුල් වල ගොඩාක් විට දැන් ආච්චි කෙනෙක් එහෙම ඉන්නවා නම් ඒ ආච්චිට බලා ගන්න කියන්න පුළුවන්. හැබැයි එහෙම නැත්තම් එක්ක තාත්තට දීලා යන්න ඕනේ නේද? එහෙමනේ. ඉතින් ඒ හින්දා හරි පරිස්සමෙන් හරි කල්පනාවෙන් අපි ඉන්න ඕනේ. ඒ වගේම තමයි දරුවෝයි දෙමාපියෝයි අතර විශේෂයෙන් අම්මා දරුවයි අතර හොඳ කමියුනිකේෂන් එකක්. ඒ කියන්නේ දරුවා අම්මට කිසි දෙයක් කියන්න බය වෙන්න බෑ. බෑ කිව්වොත් බෑ. ඒ කියන්නේ අම්මා තරහ ගන්න බෑ කියන එක. මොකද දරුවෙක් මොන හරි කියාගෙන එද්දී අම්මට අම්මා තරහ ගත්තොත් එහෙනම් මොනවද වෙන්නේ? දරුවා කියන්නේ යන එක හංග ගන්නවා. ඊට පස්සේ එයා සද්ද නැතුව ඉන්නවා. ඉතින් අම්මා එකපාරම යකා වගේ ඇඟට කඩා පැනවනම් මොන පිස්සුද? මොකක් හරි දරුවෙක් දැන් අපි හිතමු උදාහරණයක් හැටියට මෙහෙම තමන්ගේ මාමා කෙනෙක් හරි බාප්පා කෙනෙක් හරි චූටි දුවෙකුට පොඩි අනවශ්‍ය ටච් එකක් හරි දැම්මට පස්සේ දරුවා ගිහිල්ලා කියනවා අම්මේ අර මාමා මෙහෙම ඇල්ලුවා කියලා කියන. දැන් අම්මා එකපාරම කඩා පැන්නා නම් දරුවාගේ ඇඟට මොන පිස්සුද? ඒ ඔයාගේ මාමා කටවත් අරින්න එපා. ඔය වගේ වැරදි දේවල් කියන්න එපා. පිස්සුද එහා එහෙම කරයිද කියලා එයාගේ පැත්ත අරගෙන කතා කරොත් මේ දරුවට වෙන්නේ මොකද? දරුවට හැමතිස්සෙම හිතනවා අම්මා කිසි විදියකින් මගේ පැත්ත ගන්නෙ නෑ කියලා. අම්මා හැමතිස්සෙම එතකොට කරන්නේ මට බනින එක මිසක් අම්මා මගේ පැත්ත ගන්නෙ නෑ. ඒ හින්දා හැමතිස්සෙම දරුවෝ කියන දෙයට හොඳින් ඇහුම්කන් දෙන්න දෙමාපියෝ හැටියට පුරුදු වෙන්න ඕනේ. විශේෂයෙන් අම්මා කියන චරිතේ. හරිද? ඉතින්
දරුවොත් එක්ක හොඳ කතා බහක් තියෙන්න ඕනේ. අම්මා කියලා දෙනවා වගේම දරුවෝ කියන දේ අහන්න කියන දේ හොඳට සමන් දෙන්න. පුතේ මේක වැරදි, මෙහෙම වෙනකොට මෙහෙම වැරදි කියලා අම්මට අවවාදයක් දෙන්න පුළුවන් තරමට දරුවෙක්ව හදා ගන්න ඕනේ. කිසිම වෙලාවක දරුවෙක් දෙයක් කියාගෙන ඉද්දී ඒ දරුවගේ ඇඟට කඩා පනින්න එපා. හිමීට ඒ දරුවා කියන දේ අහලා ඔයා දැන් සමහර විට දැන් ඔයාගේ හිතට උනත් දැන් අර මම අර කිව්ව උදාහරණෙදී එන්න පුළුවන් එයා එහෙම කරයිද? ඒ මල්ලි එහෙම කරයිද? මං හිතන්නේ නෑ එහෙම කරයි කියලා. එහෙම කියලා කිව්වොත් එහෙම එයා එහෙම හිතුවොත් එහෙම හැබැයි කමන්නේ එහෙම හිතුවත් ඔයා හිතේ තියාගන්න. හැබැයි අර දරුවා කිව්ව එක ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. මොකද චූටි දරුවෙක් හද දේවල් කියන්නේ නෑනේ. දරුවට මොන හරි දෙයක් වුණොත් ඇරෙන්නේ දරුවා හදලා දේවල් ඇවිල්ලා බොරුවට කියන්නේ නෑ දෙමාපියන්ට. ඒ හින්දා හොඳට මතක තියාගන්න දරුවෙක් දෙයක් කිව්වම ඇඟට කඩා පනින එකවත් බනිනකවත් ඔයා මොකක්ද ඇයි ඔයා එතනට ගියේ කියලා අහන එකවත් නෙමෙයි. හරි පුතේ මට ආයෙ එහෙම වුණොත් කියන්නකෝ හොඳද එහෙම කියලා එයා ආයෙ එනකොට යනකොට ඔයාලා පොඩි අවධානයකින් ඉන්න. මේ මිනිස්සයා ඇත්තටම මගේ දරුවට මෙහෙ දෙයක් කරාද කියන එක කරයිද කියන එක නොදැනෙන්න හැගහගෙන ඉන්න. ඒක අපේ වගකීමක්. හරි පුංචි දරුවන්ව විශේෂයෙන්ම මාමලා බාප්පලා ළඟ තනියෙන් කාමරවල දාලා යන්න එපා. සමහරට අම්මලා තාත්තලා එළිය කතා කරගෙන ඉන්නවා. පොඩි දුවලා මාමලාගේ බාප්පලාගේ කාමරවල. ඒ වගේ දේවල් ඇත්තටම කොච්චර ආදරේ වුණා කරන්න එපා දෙමාපියනි. දරුවෙක් එහෙම ඉන්නවා නම් එයාව එළියට ගන්න. එළිය ඔක්කොම ඉස්සරහ කතා කර කර ඉන්න එක වෙනම දෙයක්. ඒ හින්දා හොඳට හිතට ගන්න මම මගේ දරුවා ගැන 100%ක් මගේ අවධානය තියාගෙන ඉන්නවා. මොකද අපේ ඇස් වහලා වෙන සිදුවීම් ඕන තරම් මේ ලෝකේ තියෙනවා. එහෙම වෙන්න අර අපි කියන්නේ ඇහි පිල්ලම් ගන්න වේගෙත් ඇති දරුවෙකුට හානියක් වෙන්නේ. ඒ හින්දා හොඳට කල්පනාවෙන් දරුවන්ගේ මේ සේෆ්ටි සර්කල් එක කියලා අපි කියනවනේ. ඒ කියන්නේ අපි වටා ඉන්න පුංචි කොටස, ඒ කියන්නේ අර යාළුවෝ, ආච්චි අම්මලා, නැන්දලා, මාමලා ඔය වගේ ඒගොල්ලන්ගේ කවයට විශ්වාසවන්ත කට්ටියව හැමතිස්සෙම තියාගන්න. දරුවෙකුට ඕන දෙයක් කට ඇරලා කියන්න පුළුවන්. අනේ පුංචි මට මෙහෙම වුණා කියන්න පුළුවන්. හොඳ විශ්වාසවන්ත කට්ටිය ඒ දරුවගේ ආරක්ෂිත කවේ හැමතිස්සෙම තියලා තියන. අපිට හැමතිස්සෙම ඇහැ ගහගෙන ඉන්න බෑ. හැබැයි අපි කල්පනාවෙන් ඉන්න ඕනේ. දරුවා කොහෙට හරි ගිහිල්ලා ආවා දරුවගේ යට ඇඳුම් ගැන අම්මලා සැලකිලිමත් වෙන්න ඕනේ. ගෑන් දරුවෙක් නම් සැලකිලිමත් වෙන්න ඕනේ. පුතෙක් වුණත් දැන් මේ වගේ දෙයකට යොමු වෙලා හිතන්න පොඩි අපයෝජනයකට දරුවෙක් දරුවෙක් යොමු වුණා. දරුවෙකුට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් මේ දරුවා මේක අම්මට කියන්න ආව. අම්මා කෑ ගැහුවා. ඉතින් ඒ හින්දා එයා බය වෙලා හිත ඇතුලේ තද කරගත්තා. ඊට පස්සේ වෙන්නේ මොනවාද? මෙයා ඩේලි අර මිනිස්සයා මෙයාගෙන් ප්‍රයෝජන ගන්නවා. හැබැයි මෙයා කියන්නත් බයයි. ඒ මිනිස්සයාත් කියනවා ඇති කියන්න එපා කියලා මොනවා හරි කරගෙන රවට්ටගෙන ඒ දරුවව ඒ දිගින් දිගට ඒ වගේ දේවල් කරනවා. ඔයාලා දන්නවද මේ වගේ ගෑනු දරුවන්ට මෙහෙම වුණාට පස්සේ මේ දරුවෝ ඒ කියන්නේ පුංචි කාලේ එක අපයෝජනයකින් ඒ කියන්නේ මහා ලොකු දෙයක් නෙමෙයි. මෙන්න මේකත් හොඳ අද උදාහරණ ගොඩක් මට දෙන්න පුළුවන්. මේ කතා කරන වගේම මේකත් හොඳ උදාහරණයක්. එක ගෑනු දරුවෙක් විවාහ වෙලා මන උපදේශනයට ආවා. එයාගේ හස්බන්ඩ් කිව්ව විදියට අවුරුද්දක් විවාහ වෙලා අවුරුද්දකුත් ගිහිල්ලා තාම මේ දෙන්න එකතු වෙලා නැහැ. හේතුව මෙහෙම වෙන්න යනකොට ඒ මේ ගර්ල් හරීම බයයිලු. එයාට ඇඟට දාඩිය දාලා එකතු වෙන්න වෙලාව එනකොට කිසිම ඒ කියන්නේ අර ෆෝ ප්ලේ එක කරත් ඒ කියන්නේ ඊට අර අපි සාමාන්‍යයෙන් කියනවනේ එකතු වෙන්න කලින් අර සිප වැළඳ ගැනීම ස්පර්ශය ඕවා තියෙන්න ඕනේ කියලා එහෙම කරත් එයාට ඇඟට දාඩිය දාලා තද වෙලා බය වෙලා එහෙමලු ඉන්නේ. ඉතින් මේ මහත්තයාට මේක හරි ප්‍රශ්නයක්. ඊට පස්සේ මෙයා තමයි මනෝ උපදේශනට එක්කන් ඇවිල්ලා තිබ්බේ. ඉතින් එයාගේ කතාව ගැන අහලා බලද්දී දැන් එයාට තිබ්බේ එයා හරි බය ගර්ල් එක කතා කරද්දී තිබ්බේ ඒ ගර්ල් හරි බයයි පෙනිස් එක ඇතුල් කරනකොට එයාට රිදෙයි කියලා. ඔන්න ඕක තමයි එයාට තිබ්බ ලොකුම බය. ඒක රිදුනොත් මට ඒක රිදිල්ල දරා ගන්න බැරි වෙයි කියන එක තමයි එයාට බය. ඉතින් එයා ඒක ඇවිල්ලා ඩිසෝඩර් එකක් වෙනවා කාලයක් යද්දී. හරි? ඒ කියන්නේ මේ පුංචි කාලේ වෙච්ච අත්දැකීමක් ඉඳලා තමයි මේකට ගිහිල්ලා තිබ්බේ. ඒ අත්දැකීම මොකද්ද? පුංචි කාලේ යාගේ ආච්චියාගේ ඔළුවට දාලා තියෙනවා පුතේ මේ වගේ පිරිමි කෙනෙක් මෙහෙම එයාගේ මේක ඇතුල් කරනවා කියලා කියන්නේ හරියට යකඩ පොල්ලක් ඇතුල් කරනවා වගේ වේදනයි කියලා ඔන්න ආච්චියාගේ ඔළුවට දාලා. හරිද? ඉතින් මේ දරුවාගේ එදා ඉඳන් ඒ දරුවා ඒ වචනේත් එක්ක පුදුමාකාර බයක් ඒකට තියෙනවා. ඉතින් එයා වැඩි වියටපත් වෙලා එයා විවාහ වුණාට පස්සේ එයා පුදුම විදියට බය වෙලා
තියෙනවා මහත්යාත් එක්ක එකතු වෙන්න හේතුව අර ආච්චි කිව්ව එක එයාගේ ඔළුවේ අර මං එදා කී සතියේ කිව්ව යට හිතේ දේවල් තැම්පත් වුණා මොනවද වෙන්නේ කාලයකට පස්සේ ඒවා උඩට එනවානේ ඉතින් ඒක මානසික රෝගයක් වෙලා ඇවිල්ලා ඉතින් ඒක තියෙනවා අපිට මේ රෝගයක් විදිහටම තියෙනවා ඒ කියන්නේ ගෑනු කෙනෙක්ගේ පෙනිස් එක ඇතුල් කරන්න හදනකොට ඒ බය වෙනකොට එයාගේ යෝනි ඒ කලාපේ සම්පූර්ණයෙන්ම ටයිට් වෙන්න පටන් ගන්නවා ඊට පස්සේ දරදඬු වෙලා ඒක ඇතුල් කරගන්න බැරි වෙන තරමටම දරදඬු වෙනවා ඒක විල රෝගයක් ඒවට ඊට පස්සේ තෙරපිස් කරලා හිමීට ඒක අංග කතා කරලා තමයි නෝමල් තත්ත්වයට පත් කරන්න ඕනේ ඉතින් ඔය වගේ පුංචි කාලේ ඔලුවට වැටෙන දේවල් දරුවන්ගේ ලොකු වුණාම එහෙම වෙන්න පුළුවන්. ඉතින් එයාගේ ආච්චි වැරදි ආදර්ශයක් වැරදි කතන්දරයක් එයාට කියලා දීලා ඒ බය එයාගේ ඔළුවේ අර ලොකු වෙලා විවාහ වෙලා නිකන්නේ. ඔක ආච්චි එක දා කිව්වේ නැත්තම් ඔය දරුවා ඒකට බය වෙන්නේ නැහැ නේද? ඉතින් ආච්චි කරපු වරදින් ඒ දරුවට විවාහ ජීවිතෙත් අන්තිමට නැති වෙලා මානසික ලෙඩකොත් හැදිලා. ඉතින් සමා වෙන්න. ඉතින් ඒ හින්දා හොඳට මතක තියාගන්න දෙමාපියෝ අතර හොඳ කනෙක්ෂන් එකක් තියාගන්න දරුවෝ දෙමාපියෝ අතර දරුවෝ එක නිතරම කතා කරන්න දරුවෝ හරි ගිහිල්ලා මේ ගැන විස්තර අහන්න මේ හැමතිස්සෙම ක්වොලිටි ටයිම් එකක් ෆැමිලි එකට ටයිම් එකක් තියාගන්න ට්‍රිප් එකක් ගිහිල්ලාවත් ඒ හැම විස්තරයක්ම මේ දරුවාට කතා කරන කොහොමද පුතේ අතන්ට ගියාම කොහොමද ඔයාලා මොනවද කරේ එතකොට ඒ දරුවා ඔටෝමැටිකලි කියන්න පටන් ගන්නවා අපි නිහඬව හිටියොත් තමයි දරුවා මොන හරි කියන්න දෙද්දි අපි අහෙන්නේ නැහැ වගේ හිටියොත් තමයි දරුවාට ඒකට ඉතින් මෙයාට කියලා වැඩක් නැහැ. දැන් අපේ චූටි පුතාගෙන මම හැමදාම කියනවා වගේ එයා මට මොන හරි කියන්න එනකොට මම මොන හරි වැඩක හිටියොත් ඒ කියන්නේ ටිකක් එයා මොකක් හරි කියනකොට මම ඒකට ඒ වෙලෙම උත්තරයක් දුන්නේ නැත්නම් එයා ටක් ගාලා කියනවා ඒ අම්මා ඇහෙන්නේ නැහැ වගේ ඉන්නවා. මම කියන්නේ ආයි කියලා කියනවා. ඉතින් එතකොට ඒ හින්දා මම දැන් එයා මොන හරි කියනකොට මගේ වැඩින් තමතලා මම ඇත්තද පුතේ කියලා මම අහන්න පුරුදු වුණා ඒකෙන් පස්සේ. ඉතින් අන්න ඒ වගේ තම දරුවෝ හිතනවා මේ අම්මට කිව්වට වැඩක් නැහැ. ඉතින් ඒ හින්දා හොඳට මතක තියාගන්න අම්මා කෙනෙක් ළඟට දරුවෙක් ඇවිල්ලා දෙයක් කියනකොට අනිවාර්යෙන් අහුම්කම් දෙන්න පුරුදු වෙන්න. ඒක අම්මා කෙනෙක් තියාගන්න ඕනේ උසස්ම ගණයේ ක්වොලිටි එකක්. ඉතින් මේ සෙක්ස් এডুকেෂන් එක චූටි කාලේ අපිට අර විදියට කියලා දුන්නාට අවුරුදු 12 13 වගේ වෙද්දි දරුවෙකුට හොඳට තේරෙනවා. අර මං කිව්වේ ඉස්සර 20 25 දී කරපු ඒවා දරුවෝ දැන් 12 13 කාලේ වෙද්දි තමයි දැන් කරන්න පටන් ගන්න. ඒ හින්දා දරුවන්ට සෙක්ස් এডুকেෂන් දෙද්දී නූතන සමාජයට ගැලපෙන විදියට අපි කතා කරලා දරුවන්ට කියලා දෙන්න ඕනේ. දැන් 12 13 කියලා කියන්නේ හොඳට ටිකක් තේරෙනවනේ නේද? 15 12 10 15 අතර කියන දරුවෙකුට හොඳට දෙයක් ඔලුවට දැම්මම ශිෂ්‍යත්වයට අච්චර දරුවන් ඔදක්කගෙන යන්න පුළුවන් නම් ගහට ඔකු යන දෙවරක් ඉඳන් 12 වරක් වෙනකන් චක්‍රේ පාඩම් කරන්න පුළුවන් නම් අම්මලාට කරවන්න පුළුවන් නම් සෙක්ස් এডুকেෂන් එක ගැන දරුවන්ට පොඩ්ඩක් කියලා දෙන්න බැරි කමක් නැහැ නේද? මං හිතන්නේ පුළුවන්. ඒ හින්දා ඒවා හොඳට ඔළුවේ තියාගන්න. ඉතින් ඒ වගේ දේවල් අර වගේ දේවල්ට ශිෂ්‍යත්වය දක්කගෙන යනවා නෙවෙයි. ඉතින් හැම දෙමාපියෙක්ම ආසයි තමන්ගේ දරුවව හොඳ ලකුණු වලින් පාස් වෙලා ඉහළම තලයේ ඉන්නවා දකින්න ඒක සාධාරණයි. හැබැයි ඒ තරමටම අනිත් පැත්තේ අනිත් දේවල් වලට ප්‍රයොරිටි එක දෙන්නේ දරුවන්ගේ ස්පෝර්ට්ස් පැත්තට, ඒ වගේ මේ දරුවන්ගේ මේ self security එක පැත්තට. ඒ වගේයි මගේ දරුවා ඉන්නේ මගේ ඇස්මානෙම ඉන්නවනම් ආරක්ෂිතයි කොහොමද? මම ඒ දරුවෝ එහා මෙහා වෙනවනේ කොහේ හරි යනවනේ. එතකොට ලෝකෙ මිනිස්සුන්ව 100ක් විශ්වාස කරලා දෙමාපියෝ ඉන්න එපා. හරි ඒකයි මෙතනදී හැමතිස්සෙම මම ප්‍රෙස් කරලම කියන්නේ තමන්ට දරුවාගෙන තියෙන කැක්කුම වෙන කිසිම කෙනෙකුට නැහැ. කොහේ ගියත් ඒ හින්දා තමන් දැනගන්න ඕනේ තමන්ට අවධානය කොහේ ගියත් අවධානය සැලකිලිමත්කම තියාගන්න. ඉතින් ඔය 12 13 දරුවන්ට අපිට කියලා දෙන්න පුළුවන් අපේ දැන් රටේ පවතින නීති මොනවාද මේ සම්බන්ධයෙන්. ඒ වගේම සමාජ රෝග කියලා දෙයක් තියෙනවා. මේ වගේ වුණාම සමාජ රෝග හැදෙනවා. ඒ වගේම අනවශ්‍ය ආකාරයේ ගැප් ගැනීම සිද්ධ වෙනවා. දැන් කොච්චරනම් නර්සස්ලා අපේ මිස්ලා එහෙම ඉන්නවා නම් මෙතන හොස්පිටල්ස් වලට චූටි කාලේ කොච්චර අවුරුදු පොඩි වයස්වල දරු පැටව කොච්චර එනවා ඇතිද නේද? මේ අවුරුදු 13 15 වගේ පොඩි අම්මලා වෙන්න දරුවෝ එනවා අනිවාර්යෙන්. ඒ වෝඩ්ස් වල අනිවාර්යෙන් ඉන්නවා. ඉතින් මෙට්නටි වෝඩ්ස් වලට ගියොත් හිතන්නේවත් නැති තරමට වයසක චූටි වයසක අම්මලා දරුවෝ හම්බ වෙන්න ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒ ඇයි නොදැනුවත්කම හින්දා මේ දේවල් වලට ඒ දරුවෝ මුහුණ දීලා. ඉතින් දරුවන්ට කියන්න පුළුවන් දැන් අපේ රටේ පවතින නීති අනුව අවුරුදු 16ට අඩු ගෑනු දරුවෙක්ට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කිසිම විදියකට ලිංගික කාර්යයක් සඳහා යොමු වෙන්න බෑ. හැබැයි 16ට වැඩි දරුවෙක් 16 18 අතර දරුවෙකුට තමන්ගේ කැමැත්තෙන් සහකාරයෙක් එක්ක ලිංගිකව හැසිරෙන්න පුළුවන්.
හැබැයි මේවා හොඳයි කියලා කියනවනේ මේ මම අපේ රටේ නීතිය ගැන කියන්නේ හැසිරෙන්න පුළුවන් හැබැයි 18 වෙනකම් විවාහ වෙන්න බෑ හරි ඒක දරුවට කියලා දෙන්න පුතේ ඔයාලා පොඩි කාලේ අර කතා කරන්න දරුවට තේරෙන වයස කාලේ හොඳ කමියුනිකේෂන් එකක් තියාගන්නවා කියලා කියන අම්මට පුළුවන් පුතේ මේ වගේ දේවල් වෙනවා. දැන් සරුව සමහර විට අහනවනේ අම්මා කොහොමද මල්ලි කෙනෙක් ගෙනාවේ. එතකොට සමහර අය කියනවා රෝස කැලෙන් ගෙනාවා අර කවුරු හරි කුරුල්ලෙක් ගෙනල්ලා දැම්මා. ඒතර තරහ එන්න අය තියෙනවා කිව්ව කානුවෙන් ගෙනවා කියලාත් කියන. තරහට එහෙම කියන කානුවෙන් ගෙනාවා කියලා. හරි ගත්තා කියලා. ඉතින් එහෙම නෙවෙයි ඔයාලට එහෙම කිව්වට ඔයාලා ඒ දේ චුට්ටක් දරුවන්ට තේරෙන විදිහට පැහැදිලි කරලා කියලා දෙන්න ඕනේ පුතේ සමහර ගෑනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි මෙහෙම හිටියම ඒකට නමක් තියෙන පුතේ ඒක ලොකු නම ඔයා දැනගනි ඒ නම එන්න එකට හිටියම මෙන්න මේ වගේ දෙයක් සිද්ධ වෙනවා ඊට පස්සේ අම්මිගේ බඩට පොඩි බබෙක් යනවා ඊට පස්සේ ඒ බබා ඉපදෙනවන්නේ ඒ වගේ දරුවෙකුට තේරෙන විදිහට චුට්ටක් කියලා දෙන්න බැරි කමක් නැහැ නේද ඉතින් ඒ වගේ දේවල් ඒ සුවයසට ගැලපෙන විදිහට කරන්න ඉතින් ඒ වගේ නීති ගැන දරුවන්ට පොඩක් කියලා දෙන්න පුළුවන්. ඔයා හදිස්සියෙන් හරි අවුරුදු 18ට අඩුවේ වෙද්දී ඔයා මේ වගේ ප්‍රෙග්නන්ට් එකක් වුණොත් ඒ ඔයාගේ බඩට චූටි බබෙක් ආවොත් පුතේ හැබැයි ඔයාට කවදාවත් අවුරුදු 18 වෙනකම් බඳින්න බෑ. ඔයාගේ මුළු ජීවිතේම අඳුර වෙනවා. ඒ හින්දා ඔයා කවදාවත් මේ වගේ දෙයකට කවුරුත් එන්න කියලා කිව්වට පිට කෙනෙක් කවුරු හරි කතා කරාට කිසිම විදියකින් යන්න එපා මගේ පුතේ කියලා දෙන්න ඕනේ. අර බොයිස්ලට උනත් අපි කියලා දෙන්න ඕනේ ලොකු අයත් එක්ක ලොකු අයියලා සර්ලාත් එක්ක ආෆ්ටර් ස්කූල් ඔය ප්‍රැක්ටිසස් තියෙන කාලෙට සර්ලාත් එක්ක කතා මේ හිටියට ඒ දේ කරන දේවල් මොනවාද ඒ හැම දෙයක්ම ගෙදර ඇවිල්ලා කියන තරමට දරුවන්ව දෙමාපියත් එක්ක කමියුනිකේෂන් එක තියාගන්න ඕනේ. පිරිමි ළමයි කියලා අයින් කරන්න එපා. මේ මම දැන් මගේ පුතාලා දෙන්නත් ගියේ පොඩි එකිනත් යන්නේ මේ කොළඹ ප්‍රධානම පෙළේ ඉස්කෝලේකට. ඉතින් මම දන්නවා මේ ආවට ඉස්කෝල ඔක්කොම ටික ගැන මම හොඳට දන්නවා. සමහර ඉස්කෝලවල වල ආෆ්ටර් ස්කූල් හරියට ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ බොයිස්ලා ඒ කියන්නේ ස්පෝර්ට්ස් නේ ආෆ්ටර් ස්කූල් කියලා කියන්නේ ස්පෝර්ට්ස් කරනවා. ඉතින් එතකොට පිටින් ගේනවා කෝචස්ලා පිටින් එනවා ළමයි අරවට මේවට. ඉතින් අර ඩ්‍රග්ස් වලට ඇඩික්ට් වෙනවා හා සමානව අපයෝජනයටත් ලක් වෙන අවස්ථා අනිවාර්යයෙන්ම තියෙනවා. ඩ්‍රෙසින් රූම්ස් ඇතුලේදී තියෙනවා. ඉතින් ඒ ළමයින්ට කියන්න බෑ කිව්වොත් ගහනවා. අර ලොකු බොයිස්ලාගේ හැටි එහෙමනේ. මේක නිකන් හරි කාට හරි කියලා තිබ්බොත් මම උඹට ගහනවා. මම උඹව මරනවා. ඉතින් පොඩි ළමයි බයයි. කියන්න. එහෙම නෙවෙයි. මුණා උනත් පුතේ ඇවිල්ලා ගෙදර කියන්න ඕනේ. කිසිම රහසක් ඔයා තියාගන්න බෑ. එහෙම වුණොත් වෙන්නේ ඔයා කවදා හරි ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා කියලා. මම තවත් පොඩි උදාහරණයක් කියන්නම්. වෙලාව චුට්ටක් කියනවානේ. තවත් පොඩි උදාහරණයක් කියන්න. මේක මගේ මැඩම්ට වුණ දෙයක්. මැඩම් ළඟට ආපු දරුවෙකුට වුණ දෙයක්. ඒ දරුවා කිව්ව දෙයක්. එක දරුවෙක් එක පාරම ඒ පේරන් අම්මා කියලා තියන්නේ මේ දරුවා හොස්පිටල් එකට ගෙනාම එක පාරම ඒ දරුවා ටික කාලෙක ඉඳන් හරියට මන්දගාමීව ඉඳලා තියෙන්නේ. ඒ කියන්නේ ඉස්කෝලේ වැඩට කැමති නෑ. අනිත් අයත් එක්ක කතා කරන්නේ නෑ. ගෙදර ආවත් ඔහේ කාමරේට වෙලා ඉන්නවා. හැබැයි මේ එයා යන්න ආස ගමනේ හරි ආසාවෙන් යනවා. එක ගමනක් තිබ්බලු එයා හරි ආසාවෙන් යනවා හවසට සෙල්ලම් කරන්න යන ගමන. අනිත් කිසිම දෙයකට එයාගේ ආසාවක් නැහැ. අම්මලා කතා කරාම රුස්සන්නේ නැහැ, තරහා යනවා. හරි ඊට පස්සේ මේ ළමයි ටික දවසක් ඇදී අසනීප වෙලා හොඳටම. හරි ඉතින් අම්මලා ඉතින් උණක් කියලා බෙහෙත් අරන් එහෙම දීලා ඊට පස්සේ තවත් ටික කාලයක් ඇදී මේ දරුවා එකපාරම පැරලයිස් කකුල් දෙක මේ දරුවගේ පණ නැති වෙලා වැටිලා. හරි ඊට පස්සේ දරුවා වීල් චායකින් තමයි ගෙනල්ලා තියෙන්නේ හොස්පිටල් එකට. ඊට පස්සේ දැන් එහෙම ගෙනාවම හිතන්නේ මොන හරි ස්නායු ආබාධයක් හින්දා එහෙම වුණා කියලානේ. ඊට පස්සේ චෙක්අප්ස් කරාදී ඩොක්ටර් කියලා මෙයාගේ එහෙම ස්නායු වල කිසිම ආබාධයක් නම් පේන්නේ නැහැ කියලා සයිකියාට්‍රිස්ට් ඩොක්ටර්ට ආව දාලේ දරුවාව. හරි. එතකොට එතනදි චෙක් කරද්දී මෙයාගේ මනසට තදෝදයක් මොන හරි වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙයා මානසිකව ඇතුලෙන් හරි පීඩනයකට ලක් වෙන දෙයක් මෙයාට වෙලා තියෙන හින්දා තමයි මේ කකුල් දෙකම පණ නැති උනේ කියලා ඩොක්ටර්ගේ මේකේ මේ රෙකමන්ඩ් ඩොක්ටර් මේවා කරලා ලියලා තියෙන්නේ වාර්තාවේ හැටියට. ඊට පස්සේ හේතු දැන් ඒතර මොකද්ද කියලා බලනවනේ. හේතු හොයාගෙන යද්දී මේ දරුවා හවසට සෙල්ලම් කරන්න යන තැනදී ලොකු පිරිමි ළමයි දෙන්නේ මේ දරුවාව ගොඩාක් කාලයක් ඉඳලා අවුරුදු ගාණක් ඉඳන් 3ක් 4ක් වගේ ඉඳන් මේ දරුවට අවුරුදු 14ක 15ක දරුවෙක් ඒ දරුවව අපයෝජනයට ලක් කරලා මේ දරුවට කියන්න එපා කියලා බය කරලා ඒ හින්දා ඒ දරුවා ගෙදර ඇවිල්ලා කියලාත් නෑ. පස්සේ එයාලගේ ෆැමිලි එන්වයරන්මන්ට් එක බැලුවම අම්මත් රස්සාවට යනවා, තාත්තා ගොඩක් බොනවා. එයා හවස් වරුවේ ආච්චි ගාව ඉඳලා තියෙන්නේ. ඉතින් එතකොටම ඉතින් අපිට ඉතින් ටිකක්
තියෙනවනේ නේද එතන security එක පොඩක් අඩුයි කියලා. ඉතින් මේ දරුවව ගොඩ කාලයක් අපයෝජනයට ලක් කරලා ඒ ඔයාලා දන්නවා ඇතිනේ මම මෙතන කියන්න ඕනේ නැහැ පිරිමි පිරිමි අයව අපයෝජනයට ලක් කරන්නේ කොයි වගේද කියලා කියන්න ඕනේ නැහැ නේද? ගොඩක් අය දන්නවා ඒක. අපි ඉංග්‍රීසි වලින් එක්කෙලින්ම කිව්වොත් anal sex කියලානේ කියන්නේ. anal sex තමයි පිරිමි අය කරන්නේ. ඉතින් ඒ වගේ දරුවව ලක් කළා අම්මා හැබැයි කියලා මේ දරුවා ඇවිදිනකොට ගෙදර එනකොට හැමදාම හවසට සෙල්ලම් කරලා මේ දරුවා හරි අමාරුවෙන් ඇවිදින්න කියලා නම් අම්මා කියන. මම ඒක නම් නෝටිස් කර ડોක්ටර් මේ දරුවා හරි අමාරුවෙන් ඇවිදින්න කියලා. ඉතින් ඊට පස්සේ මේ අම්මා ඉතින් ඒක එච්චර සෙල්ලම් කරපු හින්දා කකුල් රිදෙනවා ඇති. එහෙම කියලා තමයි අම්මා හිතා තියෙන්නේ. ඉතින් බලද්දි වෙලා තියන්නේ අර පිරිමි අය විසින් මේ ළමයාව හැමදාම හවස් වරුවේ අපයෝජනයට ලක් කරලා ඒ දරුවා අධික විදියට ඒක හිතේ තද කරගෙන ඉඳලා අවුරුදු ගාණක් මානසික පීඩනයට ලක් වෙලා තමයි අර විදියට කකුල් දෙක පණ නැති වෙලා තියෙන්නේ. ඊට පස්සේ කාලයක් යද්දි කොහොම හරි ඒ දරුවා සනීප වෙලා සනීප වුණත් එයාට අර සෙල්ලම් කරන්න හවසට යන වෙලාව දිනවනේ හවස 5 වගේ වෙනකොට ඒ දරුවට ඒ පීඩනය කොච්චරද කිව්වොත් සනීප වුණත් දරා ගන්න බැරුව ඒ දරුවා ගිහිල්ලා එළියට ගිහිල්ලා අර එළිය තියනවලු මේ වැටක් තියනවලු මල් වැටක් ඒ කොල්ලක් අරන් ඒ වැටට ගහගෙන යනවලු ඒකේ මල් පිපිච්ච වැටක්ලු ඒ පොල් කියන එයාගේ පීඩනය පිට කරන. එයාට ඒ වෙලාවේ තමයි අර අපයෝජනයට එයා ඉස්සර කාලේ ලක් වෙලා තියෙන්නේ. එතකොට එයා මේ පීඩනය පිට කරගන්න සනීප වුණාට පස්සේ එයා හවස් වරුව වෙද්දී අර මල් ගස් වලට ගිහිල්ලා ගහගෙන යනවලු. එයාට ඇති වෙනකන් ගහනවලු. ගහලා ඉවරලා නාත්‍ර කරලා පාඩුවේ එනවලු. ඉතින් හිතන්න කොච්චර දරුවෙකුට පීඩනයක්ද ඒ වගේ දෙයක් උනාම කියලා. ඉතින් දෙමව්පියෝ කලින් මේ දරුවා කියන්න ආපු වෙලාවක සමහරට කියන්නේ නැති. දෙමව්පියෝ ඉතින් ඒක නිග්ලෙක්ට් වෙලා යන්නේ නැති නේ. ඉතින් කාටද දරුවා කියන්නේ කාටවත් කිව්වෙත් නැහැ. අර මිනිස්සු දරුවා අවුරුදු ගාණක් තිස්සේ අපයෝජනයට ලක් කළා මේ දරුවගේ කකුල් දෙකත් පණ නැති වෙන තරමටම මානසික පීඩනය ඇවිල්ලා. ඉතින් ගෑනු දරුවෙක් ගොඩක් විට ඕවා හංගගත්තොත් වෙන්නේ අනිවාර්යයෙන්ම දරුවන්ට මානසිකව ඒවා අනිවාර්යෙන් බලපානවායි කියන්න බයයි. ඔයාලා මේ ප්‍රසිද්ධ මාධ්‍ය ඕන තරම් ඔයා ලිපි කියවලා ඇතිනේ නේද? මොන වගේද මේ බලපෑම කියලා. ඉතින් ඒ හින්දා දරුවන්ට අනිවාර්යෙන් මේ සෙක්ස් එඩියුකේෂන් කියන එක චූටි කාලේ ඉඳන් තමන්ට නොගැලපෙන ස්පර්ශයක් කවුරු හරි දානවා නම් ඒක ඇවිල්ලා දෙමව්පියන්ට කියන්න පුතේ බය වෙන්න එපා. ඔයාට අපි ඉන්නවා කියන ඒක දරුවන්ට දීලා තියන්න. අනිත් එක්කිනාව ලොකු කරගෙන එයා එහෙම කරයිද බොරු කියන්න එපා කියලා කියන එක නෙමෙයි. පුතේ මොනවා වුණත් අම්මිට ඇවිල්ලා කියන්න අපි ඉන්නවා තාත්තිමා ඉන්නවා ඔයත් එක්ක. ඔයාට කිසි කරදරයක් වෙන්න අපි ඉඩ දෙන්නේ. ඒතර දරුවට විශ්වාසය දෙනවා මම මොනවා ඇවිල්ලා කිව්වත් හරි අම්මලා මං කියන දේ ගැන සැලකිලිමත් කියන එක. ඒක අපි දරුවන්ට දීලා තියන්න ඕනේ. ඒ වගේම සමාජ රෝග ගැන දරුවන්ට පොඩි හරි දැනුවත් කිරීමක් කරලා තියන්න. ඒ කියන්නේ සෙක්ෂුවලි දෙන්නෙක් එකතු වෙනකොට අඩුම තරමේ කොන්ඩම් එකක් හරි භාවිතා කරන්න ඕනේ කියන එක දරුවන්ගේ ඔළුවට දීලා දෙන්න. දැන් අපේ රටේ නැති වුණාට පිට රටවල අවුරුදු 14 15 වෙද්දී දෙමාපියෝ දරුවන්ගේ බෑග් එකට කොන්ඩම් පැකට් එකක් දාලා තියෙනවා. ඒකට හේතුව ඒ දරුවෝ සෙක්ස් කරන හින්දා නෙවෙයි. ඒ දරුවන්ට ඒ වයස වෙද්දී දරුවෝ ඇත්තටම කුතුහලයේ තියෙනවානේ. මොනා හරි වැරදීමකින් හරි ඒ දෙයක් කරොත් එහෙම ඒක පාවිච්චි කරන්න කියන එක තමයි ඒකෙන් දීලා තියෙන්නේ. දැන් අපේ එහෙම දැම්මොත් එහෙම තාත්තා දාලා ගියොත් එහෙම පෞල් ජීවිතේ එතනින්ම ඉවරයි. අම්මා හිතන්නේ වෙන දෙයක් නේ. අම්මා කරොත් තාත්තා හිතන්නේ වෙන දෙයක්. මෙයා මේකද දැම්මා මේ අපේ දරුවට මේවද මේ උගන්වන්නේ. අන්න එහෙමනේ හිතන්නේ. එහෙම නෙවෙයි. දැන් අපේ රටේ නීතිය නැහැ. මං කියන්නේ පිට රට නීතිය ගැන. ඉතින් එතකොට ඒ දරුවෝ ඒක කන්ට්‍රෝල් කරගන්නවා. ඒ දෙයට නොයා කන්ට්‍රෝල් කරගන්න. ඉතින් ඔයාලා කියලා දෙන්න ඕනේ සමාජ රෝග සනීප කරන්න බෑ. ඉතින් ඒ වගේ හැදුනොත් ආයි කවදාවත් බඳින්නත් බැරි වෙයි. ඉතින් පොඩි දරුවෙකුට චුට්ටක් ඒවා කියලා තියන්න ඕනේ. ඉතින් ඒ හින්දා සෙක්ෂුවල් ෆෙයා එකක් ඇති වෙනවා නම් අනාරක්ෂිත. තමන් කවදා හරි දවසක බැඳලා ඉන්න කෙනා ඇරෙන්න වෙන කෙනෙක් එක්ක එකතු වෙනවා නම් මේ වගේ දෙයක් පාවිච්චි කරන්න ඕනේ පුතේ. නැත්තම් මෙහෙම ලෙඩ හැදෙන්න පුළුවන්. ඒ වගේ දැනුවත් කිරීමක් 12 13 මෙද්දි කතා කරන්න පුළුවන් නේ දරුවෙක් එක්ක. හොඳට ඒ ගැන නේද? ඊළඟට තමයි අනවශ්‍ය ආකාරයේ ගැප් ගැනීම ගැන එහෙම දරුවන්ව දැනුවත් කිරීම කළ යුතුමයි. 16ට අරුවට මම කිව්වේ නීතියට අනුව අනිවාර්යෙන් මෙහෙම තමයි වෙන්නේ පුතේ. ඒකින්ද කවදාවත් පිරිමි කෙනෙක් එක්ක ඔයා මේ විදිහට සෙක්ෂුවල් එකතු වෙන්න එපා බඳින්න කලින්. එතකොට වෙන්නේ සමහර විට ඔයාට ජීවිත කාලෙම ඔයාගේ අඳුර වෙන්න පුළුවන්. ඒ වගේ ආදරෙන් අම්මට කියලා දෙන්න පුළුවන්. නේද? ඒතර දරුවා තේරුම් ගන්නවා. ඒ වගේම තමයි අස්වාභාවික ලිංගික ක්‍රියා. මේක ඇවිල්ලා දරුවෝ දන්නෙත් නැහැ අපි දන්නෙත් නැහැ. මේවා ඇවිල්ලා
disorders ඒ කියන්නේ paraphilic disorders කියලා තියෙනවා සමහර දෙමාපියෝ දන්නවා ඇති සමහර අය දන්නේ නැති. ඒ කියන්නේ මනෝ ලිංගික අක්‍රමිකතා. ඒ කියන්නේ අසාමාන්‍ය ලිංගික ආශාවන් තියෙන මිනිස්සු. හරි. ඉතින් ඒ මිනිස්සුන්ට අපි මේ කියන්න ඕනේ නැහැ. ඒ මිනිස්සුන්ගේ ආසාව ඒ මිනිස්සු ඉෂ්ට කරගන්න එයාලට කැමති පරිදි. දැන් disorders මම නිකන් නම් ටිකක් කියන්නම්. voyeuristic disorder කියලා තියෙනවා. ඒ කියන්නේ මේ එබි බැලීමේ කාමුකත්වය. ඒ කියන්නේ ගෑනු අය නාන දිහා පිරිමි කෙනෙකු ගෑනු කෙනෙකු සෙක්ස් කරන දිහා හොරෙන් බලනවා. හොරෙන් කොහොම හරි බලාගෙන ඉන්න ක්‍රමයක් හදාගන්නවා. ඉතින් තව තියෙනවා Protisistic disorder කියලා දෙනවා. කියන්නේ මර්ජන කාමය. කියන්නේ අකමැති ඔන්න ඕකත් එකක්. බස් වල එහෙම හරියට සිද්ධ වෙන දෙයක්. ඒ කියන්නේ Taman ගොඩක් විට මේ මානසික රෝග තියෙන අක්‍රමිකතා පිරිමියාට. හැබැයි ගෑනුවටත් තියෙනවා. පිරිමියාට තමයි වැඩි. එතකොට මෙයාලා බස් වල එහෙම යද්දි ඔය පිටිපස්සෙන් ඇවිල්ලා ඒ නම කිව්වට කමක් නැහැනේ අර ජැක් ගන්නවා කියලා කියන්නේ. ඒ වගේ අර ගෑනු කෙනා කැමති නැතුව තමන්ගේ ලිංගික අවයව ගෑනු කෙනාගේ ඇඟේ ස්පර්ශ කරලා තමන්ගේ අර අවශ්‍යතාවය ඉෂ්ට කර ගන්නවා. ටිකක් අර තෘප්තිමත් භාවය ලබා ගන්න. ඒ වගේ මානසිකත්වයේ මිනිස්සුත් ඉන්නවා. ඊළඟට තියෙනවා fetishistic disorder කියලා තියෙනවා. ඒ කියන්නේ අර්චනකාමී. ඒ කියන්නේ ඒක ඇවිල්ලා ඇඳුම් පිරිමි අය නම් ගෑනු අයගේ අට ඇඳුම් ළඟ තියාගෙන අන්න ආසාවෙන් ඉඹ ඒවා තියාගෙන තෘප්තිමත් වෙනවා. ඒක මානසික මට්ටම්. හරි? ඒවා ඩිසෝඩර්ස්. ඉතින් සමහර අය ඉන්නවා එක්සිබිෂනිස්ටික්. ඒ කියන්නේ ප්‍රදර්ශන කාමුකත්වය කියලා කියන්නේ ගෑනු අය ගොඩක් ඉන්න තැන තමන්ගේ අවයව පෙන්වන්න යන්නේ පිරිමි අය. අන්න ඒ වගේ කට්ටියක් තියෙනවා. ඉතින් ඔහොම අය ඉන්නවා. ඊළඟට තියෙනවා මේක තමයි හරියම වැදගත් මේ දරුවොත් එක්ක කතා කරන ඉඳ පීඩියාෆිලික් ඩිසෝඩර් කියලා තියෙනවා. pedophilic disorder සමා වෙන්න. pedophilic disorder කියන්නේ මේ කෞමාර කාමුකත්වය. ඒ කියන්නේ වැඩිහිටි පිරිමි පුංචි ගෑනු දරුවන්ව ලිංගික ක්‍රියාවන් සඳහා යොදා ගන්නවා. වැඩිහිටි ගෑනු අය පුංචි පිරිමි දරුවන්ව ලිංගික ක්‍රියාකාරකම් සඳහා යොදා ගන්නවා. මේක තමයි අපි වැඩි හරියක් අපේ මෙතන පුංචි දරුවන්ගේ අම්මලා තාත්තලානේ ඉන්නේ. ඒතර ඒක ගැන අවධානය යොමු කරලා ඉතින් ඒ වගේ මානසිකත්වයක් තියෙන මිනිස්සෙකුට ආදරණීය දෙමාපියනි චූටි දරුවෙක්ව රවටගෙන එයාගේ කාර්ය ඉෂ්ට කරගන්න කෙච්චර දෙයක් නෙවෙයිනේ. නේද? ඒ අවුරුදු 12 13 දරුවෙකුට මොන හරි දෙයක් දීලා එන්න මාත් එක්ක යන් ඔයා කවදාවත් කියන්න එපා කාටවත් කියන්න එපා ඔය ආස දේවල් මම දෙන්නම් කියලා ඒ දරුවව එකගෙන ගිහිල්ලා මේ කරා මේ තමගේ ආසාව ඉෂ්ට කරගන්න මේ මනුස්සයාට එච්චර මේකක් මේ වෑයමක් දරන්න ඕනේ නැහැ. මොකද ඒ වයසේ දරුවෝ ආදරයටත් කැමති, රස දේවල් වලටත් කැමති, තෑගි බොග වලටත් කැමති. එතකොට මේ මිනිස්සු කරන්නේ ඒක මොකද මානසිකත්වයේ අවුල්නේ. මේක ඩිසෝඩර්ස් නේ. එතකොට අර දරුවව නම්ම ගන්නවා. ඉතින් ඒ දරුවව දැනුවත් කිරීමක් අම්මලා හැටියට කරලා තිබ්බනම් සෙක්ස් එඩියුකේෂන් එකක් දීලා තිබ්බනම් මොකද වෙන්නේ? ඒ දරුවා එතනින් ආරක්ෂා වෙනවා. ඒ කියන්නේ එහෙම ගමනක් නොයා ඉන්න මේ දරුවා දැනගෙන ඉන්නෝනේ. මේම නාඳුනන කෙනෙක් එක්ක මම යන්න හොඳ නැහැ. ආයේ මිනිස්සයා මගේ අර හැමෙන් ඇල්ලුවා නම් මං කියන්න ඕනේ අම්මට. ඒ කියන්නේ මම නරක කෙනෙක්. එහෙම කියලා ඒ දරුවා කියන්න දැනගෙන ඉන්න ඕනේ නේද? ඒ වගේම තමයි නෙක්‍රොෆිලික් කියලා. ඒක සමහර මානසික රෝගීයෝ ඉන්නවා මලමිනිත් එක්ක මේ සෙක්ස් කරනවා. ඒ වගේ මනසක් තියෙන අය ඉන්නේ. ඊළඟට zoophilic disorder කියලා තියෙනවා. ඒ කියන්නේ සත්තුත් එක්ක සෙක්ස් කරන මිනිස්සු ඉන්නවා. ඒ වගේ මානසිකත්ව තියෙන මිනිස්සු. ඉතින් මේවා ඒව මානසික රෝග වලට පෙළඹෙන්න ගොඩාක් ඒ වගේ හේතු මනෝලිංගික ආක්‍රමණතාවලට තමන්ගේ අවශ්‍යතා හරියට ඉෂ්ට කරගන්න බැරි වෙච්ච මිනිස්සුන්ට තමයි ඔය වගේ මානසික රෝග ඇති වෙන්නේ. ඉතින් ඔයාලා හිතන්නකෝ හරියට ඉෂ්ට කරගන්න බැරි මිනිස්සෙක් කියලා කියන්නේ තමන්ගේ අවශ්‍යතාවයේ කොච්චර ඇතුලින් ගින්න වගේ ඇවිලි තියෙන්නේ නේ. එතකොට මේ මිනිස්සු මොනවද කරන්නේ? අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න පුළුවන් කරගන්නවා. ඉතින් අපේ දරුවන් අපි දැනුවත් කරලා තියෙනවා නම් මේ දරුවන්ට ඒ වගේ මානසික රෝගීන් ළඟට මේ අහු වෙන්න ඉඩ තියන්න ඉඩ ලැබෙන්නේ නැහැ නේද? ඉතින් අම්මලා තාත්තලාට හරීම වැදගත් මාතෘකාවක් ගැන අද අපි කතා කරේ. ඉතින් මම හිතනවා ඔයාලට ගොඩක් දේවල් යන්න ඇති කියලා. දෙමාපිය හැටියට දරුවන්ට හරීම ආදරණීය වෙන්න. ආදරණීය දෙමාපියන් විශේෂයෙන් ගෑනු දරුවන්ට පිරිමි දරුවන්ට කියලා වෙනසකුත් නැහැ. හරි ආදරණීය වෙන්න. සල්ලි තියෙන පවුල් වල ගොඩ දරුවෝ ඉන්නවා හරි තනි වෙලා. දරුවන්ට තනිකම දැනෙන්න ඉඩ දෙන්න එපා. අම්මා තාත්තා තමයි දරුවන්ට ගොඩක්ම ආදරේ කරන්න ආයි කියන එක දරුවන්ට මේ කියන්නේ දරුවෝ වයසදී දරුවන්ට හරියට දැනෙන්න ඉඩ දෙන්න. දරුවෝ වෙන අයගේ ආදරේ හොයාගෙන යන්නේ අම්මා තාත්තගේ ආදරේ අඩු තැන්වලදී. හරි. ඒ කියන්නේ මම පිළිගන්නවා මේ ආර්ථික
සමාජයේ මේ රටාව හැටියට අපේ මේ දැන් යන ආර්ථික රටාව හැටියට දෙමාපියෝ දෙන්නම රක්ෂා කරනවා. ගොඩක් අපහසුතා තියෙනවා. හැබැයි හොඳට කල්පනාවෙන් හිටියොත් කියන්න තියෙන්නේ අනිවාර්යයෙන්ම අපේ දරුවව අවශ්‍ය කාලේ වෙනකොට හරියට හොඳ මානසිකත්වයකින් දැනුවත්භාවයකින් හදලා තිබ්බොත් අපිට පුළුවන් ඒ දරුවට වෙන වැරදි ඒ දරුවා විසින්ම ආරක්ෂා වෙන්න. කොහේ කැම්පස් වලට ගියාම අපිට පුළුවන් ද දරුවන්ගේ පස්සෙන් ඉන්න නේ. හැබැයි දරුවන්ව හොඳට දැනුවත් කිරීම කරලා තිබ්බොත් ඒ දරුවෝ දන්නවා තනියෙන් සමා වෙන්න මේ ගිහිල්ලා ඕන දෙයක් කරගන්න. ඒ කියන්නේ වැරදි දේවල් නෙවෙයි. ඕන දෙයක් හරි දේ තනියෙන් ගිහිල්ලා ඕන දෙයක් කරගන්න ඉන්නේ දරුවෝ දන්නවා. නේ ඒ හොඳ දැනුවත්භාවයක් තියෙන හොඳ පෞරුෂයක් තියෙන දරුවෝ. දැන් මගේ අර අපේ අයියා කෙනෙක්ගේ දුවලා දුවෙක්ට ඒගොල්ලන් බදුල්ලේ. හැබැයි ඒ දරුවෝ ගර්ල් දුව මේ KDU එකේ ඩිෆෙන්ස් මේ යුනිවර්සිටි එකේ මේ ඉගෙන ගත්තා. ඒ දරුවා කොළඹ හිටියේ. අර බදුල්ලේ ඉඳන් එනේ අනේක කොළඹ තනියෙන් එයා ඒගොල්ලන්ගේ බාගෙට හදපු ගෙදරක, ඒ කියන්නේ ඇතුලේ සේෆ්ටි එක දින බාගෙට හදපු ගෙදරක තනියෙන් එයා හිටිය අවුරුදු 4ක්. ඒක කිසිම විදිහකින් ඔක්කොම මේවා හැම දාලා තිබ්බේ. ඒ අක්කයි අයියා හිටියේ බදුල්ල එනවා යනවා. අර දුව කවදාවත් වැරදි වැඩක් ඉතින් කරනවා නම් ඉතින් යාට කොච්චර නිදහසක් තියනවද නේ. හැබැයි ඒ දරුවන්ට හොඳ දැනුවත්භාවයක් ඒ දීලා තිබ්බ හින්දා ඒ දරුවෝ අද වෙනකොට හොඳට ඉගෙනගෙන ලෝය කෙනෙක් වෙලා මෙහෙට අනිද්දා දැන් විවාහයවත් වෙනවා. ඉතින් අනේ එහෙමයි තනියෙන් මිනිස්සු හැමෝටම වරදින්නේ නැහැ. හරි දැනුවත් කිරීමක් කරලා තිබ්බොත් ඒ දරුවෝ දන්නවා වරදක් වෙන විට ඒකෙන් ගැලවෙන්න. ඉතින් මම හිතනවා ඔයාලට අද මේ සෙෂන් එක ගැන වැඩි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා නොදන්න කාරණා ටිකක් ඉගෙන ගන්න ඇති කියලා දවසක් වුණත් කතා කරන්න පුළුවන් මාතෘකාවක් මේක නම් ගොඩාක් අත්දැකීමක් තියෙනවා බෙදා ගන්න. ඒත් අපේ කාල වේලාවක් දැන් ඉවර හින්දා ඔයාලට මොන හරි තියෙනවද ප්‍රශ්න ඔයාලට ඉස්සරහා සති වල නම් ලැබෙයි මං හිතන්නේ මාත් එක්ක පෞද්ගලිකව කතා කරන්න පුළුවන් ඕන අයට මේ ඔයාලගේ ඇකඩමි එකෙන් මේ අවස්ථාව සලසලා දෙයි. අද දවසේ සෙෂන් එක ගැන මොන හරි ප්‍රශ්න ඔයාලට තියෙනවද? chat box එකේ නම් නැහැ කිසි දෙයක්. එක්ක හොඳටම තේරිලා එහෙම නැත්නම් කිසි දෙයක් තේරිලා නැහැ. ඒක තමයි ප්‍රශ්න නැත්තේ. ප්‍රශ්න නැත්තම් එහෙනම් අපි ලීව් වෙමු 8:10යි වෙලාව. වැඩිහිටියන් දරුවන් ඉදිරියේදී ඇඳුම් මාරු කිරීම වරදක්ද? දරුවන් ඉදිරියේ කියන්නේ මං හිතන්නේ තේරෙන වයසක දරුවන් ඉදිරියේ වැඩිහිටියෙක් වුණත් එහෙම ඇඳුම් මාරු නොකර ඉන්න එක තමයි හොඳම දේ. මොකද අම්මා කෙනෙක් එහෙම කරාම ඒ දරුවා හිතනවනේ මටත් පුළුවන් කොහේ ගියත් මෙහෙම ඇඳුම් මාරු කරන්න කියලා. දැන් අපි දෙයක් වැරදි දෙයක් කරලා ඒක වැරදි කියන දැන් අම්මා තාත්තා ඉස්සරහ ඇඳුම් මාරු කරන එක ඒක වෙනම දෙයක්. හැබැයි දරුවෝ ඉස්සරහ ඇඳුම් මාරු කියන්නේ චූටිම නොතේරෙන දරුවෝ නම් ඉතින් කමක් නැහැ. හැබැයි තේරෙන දරුවෝ ඉස්සරහ කවදාවත් ඇඳුම් මාරු කරන එකවත් කරන්න එපා. තමයි ඒක ඒතරේ දරුවෝ උනත් දන්නවා ඇඳුම් මාරු කරාදී කාමරයකට ගිහිල්ලා වහගෙන තමයි ඇඳුම් මාරු කරන්නේ. මොකද අපේ අතින් වැරද්දක් කරලා අපි පුතා දරුවන්ට කිව්වොත් එහෙම පුතේ ඔයා ඕපන් ඇඳුම් මාරු කරන්න එපා කියලා ඉතින් ඒ දරුවා හැමතිස්සම මතක් කරන්නේ. ඉතින් අම්මා මගේ ඉස්සරහනේ ඇඳුම් මාරු කරේ. ඒතුරේ එයා බලන් ඉඳලා තියෙනවා දැකලා තියෙනවා අම්මා ඔහේ ඇඳුම් ගලවලා මාරු කරද්දී එයාත් පෙනිලා තියෙනවා. ඉතින් එයාත් හිතනවා අම්මා කරා නම් මට කරන්න බැරි. නේ ඒ හින්දා තේරෙන වයස දරුවෝ ඉස්සරහා ඇඳුම් මාරු කරන්න බෑ. විශේෂයෙන් පිරිම දරුවෝ ඉස්සරහා අපි කොහොමත් ඇඳුම් මාරු කරන්නේ නැහැ නේද? අඩුම කියන්නේ පොඩි අවුරුදු ඒත් ඉතින් බලන්න දැන් ලොකු අයින් හින්දා මං කියන්නේ අවුරුදු 3-4 වගේ වයසේ ඉන්න චූටි පැටවුන්ගේ අම්මලා එහෙම ඇඳුම් මාරු කරද්දී දුවගෙන ඇවිල්ලා කුක්කු ඕනේ එහෙම කියලා එහෙම කියනවනේ නේ. ඒ දරුවන්ට තේරෙනවා මේ දැන් වහගෙන හිටපු දෙයක් තමයි අරගෙන ඉන්නේ කියලා. ඒ හින්දා ඇඳුම් මාරු කරන එකවත් දරුවෝ ඉස්සරහා තේරෙන වයසක් වෙද්දි කරන්න එපා. ඒක තමයි හොඳ දේ. ආයේ ප්‍රශ්න නෑ වගේ නේද? එකයි තියන්නේ මං හිතන්නේ ඒක විතරයි. මේමයි තව එකක් තියෙනවා. කොහෙද තියෙන්නේ? කොයි ප්‍රශ්නේ නෑනේ. thank you miss කියලා තියෙනවා. right ඒක හරි. මේ මං හිතනවා එහෙනම් ඔයාලට ආයි ප්‍රශ්න නැහැ කියලා. අන්න මේක තමයි. දැන් මේ වගේ දෙයක් ගැන කතා කරාම මිනිස්සුන්ට ප්‍රශ්න
පැන නැගුණත් මිනිස්සු ලැජ්ජයි අහන්න දෙයක් අහන්න ලැජ්ජයි ඒත එහෙම වෙන්න එපා සමහරු සෙක්ස් කියන වචනේ කියන්න කැමතිත් නෑ SEX එහෙම කියලා කියන්නේ මොන මෝඩකමක්ද ඒ කියන්නේ අවශ්‍ය තැනදී කතා කරන්න බැරි නම් මිනිස්සෙකුට ඒ වගේ වැඩක් තියෙනවද ඒ පෞරුෂයක් තියෙනවද නෑනේ නේද ඉතින් කවදාවත් කතා කර යුතු තැනදී අහන්න ඕන් තැන්වලදී ලැජ්ජ වෙවි ඇඹරි ඉන්න එපා මොකද දැනුවත්භාවය කියන එක අපි අනිවාර්යෙන් ලබා ගන්න ඕනේ දැන් මේ මම ගෑනු කෙනෙක් වෙලා ඔයාලා දැන් ඔතන අම්මලා තාත්තලා ඔක්කොම ඇති ඔතන එහෙම ඉස්සරහ කතා කරේ දැන් අපි පවුල් ගැන පවුල් මේ ෆැමිලි කවුන්සලින් වලදී දෙන්න වෙන එකට ආවට දෙන්න වෙන මෑරන් තමයි කතා කරන්නේ ඉතින් මේ ෆීමේල් පාර්ට් එක එයාගෙන දැන් මම ෆීමේල් පාර්ට් එක එයාගෙන සම්පූර්ණයෙන් මම කතා ඊට පස්සේ එයාගේ මහත්තයාවත් අනිවාර්යෙන් මාත් එක්ක ඉස්සරහා ඉඳගෙන වෙනම නෝන නැතුව වෙනම එයාලගේ දැන් ඔය සෙක්ස් පැත්තේ තියෙන ප්‍රශ්නවලදී කතා කරන්න ඕනේ. ඉතින් අපි ලැජ්ජ වෙවි හිටියොත් කොහොමද ඒක කරන්නේ? නේ? ඉතින් මිනිස්සුෙකුට දැනුවත්භාවයක් ලබා දෙන්න අපි ලැජ්ජ වෙන්න ඕනේ. දැනුවත්භාවය ලබා ගන්න අපි ලැජ්ජ වෙන්න ඕනෙත් නෑ. දේවල් සමහරු සෙක්ස් ගැන තියෙන ඒ කියන්නේ ලිංගිකත්වය ගැන දැක්වෙන ලිපියක්වත් කියවන්නේ ටක් ගාලා ස්ක්‍රෝල් කරලා අරිනවා. ඒව හරි ලැජ්ජයි. ඒව හරි පහත් වැඩ කියලා හිතන්නේ. ඒ වගේ දේවල් දැනුවත් වෙන එක නැහැ කියවන්න. පුළුවන් තරම් ඒ වගේ ලිපි කියවන්න කොහොමද අපි හැසිරෙන්න ඕනේ? කියන්නේ මිනිස්සුන්ට පෙන්න කියවන්න ඕනේ. නේද? තමන්ගේ ෆෝන් එකේ තියෙනවා, ලැප් එකේ තියෙන දේවල් කියවන්න. ඒ හින්දා හරීම මම තව පොඩි දෙයක් කියන්නම් දරුවන්ට අර සයිබර් අවකාශය හරහා සිදුන ලිංගික ජාවාරම් ගැන මේ දවස්වල වැඩි හරියක් කතා වෙනවා. දරුවෙකුට 12 13 වෙද්දී අපිට දරුවෝ ෆෝන් පාවිච්චි කරනවානේ. ඒ කාලේ වෙද්දී අනිවාර්යෙන් දරුවන්ව දැනුවත් කරලා තියන්න. WhatsApp call එකක් මොන හරි call එකක් වීඩියෝ call එකක් ගන්නවා නම් අනිවාර්යෙන් කිසිම විදියකින් තමන්ගේ ඇඟ පෙන්වන්න විදියවත් මූණත් ඕන් නැහැ. පිට මිනිස්සුන්ට තමන්ගේ මූණ මම කවදාවත් ඇත්තටම කියනවා නම් මම කවදාවත් හොඳටම පෞද්ගලිකව දන්න කෙනෙක් ඇරෙන්න කිසිම කෙනෙක්ගේ යාළුවෙකුටවත් වීඩියෝ කෝල් එකකට ඔන් කරන්නේ නැහැ. හරි? ඉතින් ඒ වගේ දරුවෙකුට කියලා දෙන්න පුතේ කිසිම කෙනෙකුට වීඩියෝ එකක් ඔන් කරන්න ඕනේ නැහැ. ඉතින් වොයිස් කෝල් එකක් ගත්තම ඇහෙන්නේ නැද්ද? කතා කරන්න ඕනේ නැද්ද? ඉතින් වීඩියෝ කෝල් එකක අපේ බෙල්ලෙන් උඩ මූණ කැල්ල අරගෙන වෙන එකක් සම්බන්ධ කරලා ඕන තරම් දේවල් කරන්න පුළුවන්. ඉතින් දරුවන්ට කියලා දෙන්න පුතේ කිසිම නොදන්න මිනිස්සුත් එක්ක වීඩියෝ කෝල්ස් එපා. ඒ ගත්තත් වීඩියෝ කෝල් එකක් දන්න කෙනෙක් එක්ක වුණත් කිසිම විදියකින් නිර්වත් වීමක්වත් ඇඳ ගලවන්නවත් ඒව කරන්න යන්න එපා. තේරුණාද? ඒ කියන්නේ දරුවන්ව දැනුවත් කරන්න. දැන් ඔය ඉස්සර පහුගිය දවස්වල වේගෙන් පැත්තට ගියානේ මේ අර ලීක් වෙනවා කියලා කියන්නේ අපි දේවල්. ලීක් වෙලා ගියානේ ගොඩක් දුරට නේද? දේවල්. ඉතින් මේ මිනිස්සුන්ගේ ජීවිතේම ඉවරයි ඉතින් එතන පෞල් ජීවිතෙත් ඉවරයි දෙමාපියෝ දරුවන්ට මුණ දීලාත් ඉවරයි සමාජයට මුණ දීලාත් ඉවරයි එතකොට ඒගොල්ලන් සමහරට එක ටීචර් කෙනෙක් දිවිනසා ගන්න ගිහිල්ලා 6 පාරක් මම දන්නේ දැන් නම් වැඩි කතා වෙන්නේ නැහැ ඒ ගැන මිනිස්සු කතා කරන්න එපා කියලා තියෙන හින්දාම අඩු වෙලා මං හිතන්නේ ඉතින් එතනදිත් ගුරුවරු හැටියට එයාලා තේරුම් ගත්තා මේ මගේ දරුවෙක් මේ වගේ දෙයක් කරන්න හොඳ නැහැ කියලා ඒකත් එක පැත්තකින් වෙන්න ඕනේ ඒ වගේම දරුවත් ගුරුවරුන්ට ගුරු භක්තිය කියන එක හරි තියෙන්න එපා නේද අන්න ඒක තමයි කියන්නේ සමාජ කොච්චර පිරිහිලාද. ඒගොල්ලෝ වැඩි හිටි තමයි 18ට ඉහළ ඉස්කෝලේ නෙවෙයි මේ කිසි දෙයක් කරේ. ඒ වුණාට අර ගුරු ගෝල කියන එකවත් එයාලගේ ඒ භක්තියවත් තියාගන්න බැරි වෙලා තරමට සමාජෙ පිරිහිලානේ නේද? බැඳීම් කියන එක ඕන තරම් ඇති වෙනවා. හිත යන දැන් අපේ රටේනේ මේ කියන්නේ විවාහ වුණාට පස්සේ වෙන කෙනෙක් ගැන හිතන්නවත් බෑ. එහෙම හිතුවොත් ඒක මහා ලොකු වරදක්. මම හැමදාම කියන මනෝවිද්‍යාව එහෙම නෑ. මනෝවිද්‍යාව කියන්නේ හරි නිදහස් කලාපයක්. අපේ හිත ඕන තරක නතර වෙන්න පුළුවන්. හැබැයි අපිට සදාචාරය කියලා එකක් තියෙනවානේ. එතකොට කරන්න ඕනේ ඒ සදාචාරයේදී අපි පාලනය වෙන්න දැනගන්න ඕනේ. බැන්දනම් තව කෙනෙක් එක එහෙම අසුරක් තියාගන්න හොඳ නෑ කියන එක අපේ සදාචාරය තියෙනවනේ. එතකොට ඒ වගේ දේවල් අපි සීමාවල් තියා ගන්නවා. ඉතින් මම හිතනවා අද ගොඩක් දේවල් ඔයාලා ඉගෙන ගන්න ඇති කියලා. ප්‍රශ්න නැහැ අය. එහෙනම් අපි සෙෂන් එක ඉවර කරමු. ආයෙ ලබන සතියේ බදාද තමයි අපේ සෙෂන් එක තියෙන්නේ. ඔයාලට දැනුවත් කිරීමක් කරයි මාව පර්සනලි හම්බ වෙන්න පුළුවන් කොහොමද කියලා ඉස්සරහට. ඉතින් ලබන සතියේත් මේ වගේ සෙෂන් එකකින් හම්බ වෙන්න බලාපොරොත්තු වෙයි. මං එහෙනම් හැමෝටම everyone good night කියලා මම ලීව් වෙනවා එහෙනම්. හොඳද? good night.